Good evening everyone. දරුවෝ ඔයාලා හැමදෙනාටම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපේ special entrance class එකට. So first of all, warmly welcome you all to our special entrance law college free session. ඉතින් මාව දන්නවා මං හිතන්නේ අපේ මාව ඔයාලා ගොඩක් දෙනා දන්නා ඉන්නවා. දන්නේ නැති අයත් ඉන්නවා ඇති. ඉතින් මම මල්මි මෙන්ඩිස්. ඉතින් අද session එක කරන්නේ මමයි අපේ මිස් ශිෆානි වයි. අපේ මිස් ශිෆානි. ඉතින් අපේ මිස් ශිෆානිවත් දැන් අපේ sessions වලදී ඔයාලට දකි ඉස්සරහට සහ මිස් ශිෆානි final year class උත් කරනවා. ඉතින් මිස් ශිෆානි සහ මම තමයි අපේ special law college entrance exam එක වෙනුවෙන් classes කරන්නේ. So we are very happy to see all of you law students gathering here today. ඉතින් ඔයගොල්ලෝ ඇත්තටම දරුවා මෙතන ඉන්නේ නිකන් just class එකකට විතරක් නෙවෙයි. Because you are here because you have a dream to enter law college, to become a lawyer and to stand for justice one day. So law කියන්නේ නිකන් just subject එකක් විතරක් නෙවෙයි. අපි දන්නවා law කියන එක දැන් මේ දවස්වල ගොඩාක් කතා බහට ලක් වෙනනේ. අපේ වෘත්තිය තමයි මේ දවස්වල ලොකුම target එක වෙලා තියෙන්නේ general ordinary මේකේ අපේ audience එකේ. ඉතින් ඒ නිසා ඉතින් අපි ගොඩක් දෙනා මෙතෙන් එන්න බලන් ඉන්නවා. දැන් මේ වෙද්දි ඔයගොල්ලෝ already achieve කරලා තියෙන්නේ මොකද ඔයාලා LLB එකක් කරපු දරුවෝ. දැන් ඔයාලට තියෙන්නේ ඒකේ එක තැනකට යන්න තමයි මේ කියන ඇත්තටම කිව්වොත් මේක එක්තරා විදියක අපිට dream එකක් achieve කරද්දී තියෙන එක්තරා විදිහේ hurdle එකක් විදිහට කියන්නත් පුළුවන්. හැබැයි එහෙම තමයි කවදාවත් අපිට ලේසි අපි වටින දේවල් අපි දන්නවා අපිට ලේසියෙන් හම්බෙන්නේ නැහැ. ඒ නිසා දරුවෝ මේක law කියන එක නිකන් just subject එකක් විදිහට නෙමෙයි. It's a responsibility, it's a discipline, it's courage. මේ හැමදේම මේ තුල තියෙනවා. ඉතින් ඒ නිසා දරුවෝ entrance exam එක pass කරන එක ඇත්තටම easy journey එකක් නෙවෙයි. But with correct guidance, proper strategies and a strong mindset, it is absolutely possible. So ඉතින් අද අපි ඔයාලත් එක්ක මේ session එකේදී explain කරන්නේ මේ exam එකේ structure එක. ඒ වගේම මේ recent developments ගොඩාක් තියෙනවා දරුවෝ special entrance exam එකේදී. මොකද ගිය පාර exam එක වගේ නෙවෙයි මේ පාර. සෑහෙන වෙනස් වෙලා තියෙනවා දේවල් exam එකේ subjects පවා වෙනස් වෙලා තියෙනවා. mainly contract law ඒ වගේම administrative law ඉස්සර තිබ්බ commercial law දැන් ඒ subject එකත් වෙනස් කරලා තියෙන්නේ. එතකොට ඒ ගැන ඒකේ updates ඇත්තටම දැන් updates මොනවද ඉස්සර දැන් entrance exam එක pass වෙලා අපි ගියපුවම අපිට exam එක focus කරලා ලියන්න තිබුණු විදිය ඒ structure එක පවා වෙනස් වෙලා. ඔයාලා college එකේ ලියන years වල කියන්නේ කලින් තිබුණු විදිය නෙමෙයි සෑහෙන වෙනස් වෙලා තියෙන. ඉතින් මේ හැමදේම අද ඔයාලට දැනගන්න. ඒ විතරක් නෙමෙයි time management කරන techniques ඒ වගේම importantly ඔයාලා කොහොමද how to think like a lawyer මේ කියන හැමදේම දරුවෝ අපි අද ඉගෙන ගන්නවා. So I kindly request all of you stay focused, participate actively and believe in yourself. ඉතින් මිස් ශිෆානි මම එකතු වෙලා අද මේ දේ ඔයාලට අපිට පුළුවන් උපරිමයෙන් කරලා දෙනවා දරුවෝ. මොකද ඔයාලා පාස් වෙනවා දවසක lawyers-ලා වෙනවා කියන එක ඉතින් අපිටත් සතුටක් අකුරක් කරි ඒ වෙනුවෙන් උගන්වන්න හම්බෙන එක ගැන. ඉතින් අපේ මිස් ශිෆානි ඔයාලට general introduction එකක් දෙයි subject එක සම්බන්ධයෙන්. ඒ වගේම මේ වෙලා තියෙන subject සම්බන්ධයෙන් සහ මමයි මිස් ශිෆානි introduction එකක් දෙනවා. ඒ වගේම මේ කියන විශේෂයෙන්ම exam එක ගැන සහ මේ වෙලා තියෙන recent developments විශේෂයෙන්ම අපි ඉගෙන දැනගන්න ඕනේ exam එකට prepare වෙන්න කලින් මේක pass වුණාගෙන් පස්සෙත් අපි කොහොමද college එකේ exam හොඳට කරගන්නේ සහ මොකක්ද දැන් තියෙන process එක කියන දේ ගැන මේ ශිෆානි ඔයාලට හොඳට explain කරා. ඉතින් මෙතන ඔයාලට medium දෙකෙන්ම අපි explain කරනවා හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට. ඉතින් එහෙනම් දරුවෝ අපි කතා කරමු අපේ මේ exam එක ගැන introduction එකක් සහ exam එකේ recent development ගැන. මිස් ශිෆානි. Miss Malmi, thank you introduction එකට and මමත් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් welcome කරනවා අපේ special entrance series වලට. As Miss Malmi correctly stated, law is a responsibility. මේක ගොඩාක් ලොකු responsibility එකක්. මෙතනින් එහාට lawyers-ලා හැටියට ඔයගොල්ලෝ LLB degrees කරලා තියෙන කට්ටිය. එතකොට ඔයගොල්ලෝ දැනටමත් දන්නවා නීතිය ගැන මොනවද කොහොමද ලංකාවේ නීතිය අපි හසුරවන්නේ කොහොමද මේ දේවල් වෙන්නේ මේ දේවල් ඔක්කොම ඔයාලා දන්නවා. But the next step is for you all to practice as a lawyer, right?
for you to practice as a lawyer and for you to gain the professional qualifications as a lawyer, you have to enter the law college. එතකොට අපේ අතේ degree එකක් තිබ්බට මදි අපි law college එකට enter වෙලා ඒකේ exams කරොත් තමයි අපිට lawyers ලා හැටියට professional qualification එක හම්බ වෙන්නේ. එතකොට එතනින් එහාට අවුරුදු 3ක් අපිට exams කරන්න තියෙනවා. එතකොට ඒ exam structure එක කොහොමද වෙන්නේ? එතකොට අපේ special entrance මේ පාර 2026 special entrance exams ස්ට්‍රක්චර් එක කොහොමද වෙනස් වෙලා තියෙන්නේ මේ දේවල් මම දැන් එක්ස්ප්ලেইন කරනවා මිස් මල්මි කියපු විදිහට right so එතකොට මේ පාර එක්සෑම් එක most probably June වල තමයි schedule කරලා තියෙන්නේ even though in the academic calendar it says the exam will be in May but exams most probably will be in June right so ඔක්කොටම වඩා අපි මේ special entrance series මේ පාර පටන් ගන්නත් ලොකුම හේතුව උනේ මේ තියෙන structural change එක මේ දේවල් වෙනස් වුණු ඒවත් එක්ක අපි හිතුවා අපි ඒකටත් පොඩ්ඩක් focus කරලා ඒ ළමයින්ටත් අපි help කරන්න ඕනේ අපේ law college එකේ exams කරන්න කියලා right so මේ special entrance දැන් අලුත් gazette එකකින් special entrance කරන්න eligible ඒ කියන්නේ අනිවාර්යයෙන්ම special entrance එකක් කරන්න ඕනේ මේ ළමයි අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා තෝරගත්ත ළමයි ටිකක් ඉන්නවා right එතකොට මේ අවසාන ඒ කියන්නේ 2023 දාපු ගැසට් එක අනුව 2020 දෙසැම්බර් 31 right 2020 දෙසැම්බර් 31ට කලින් LLB degree program එකට enroll වෙච්ච කට්ටිය register වුණු කට්ටිය admission එක ගත්තු කට්ටිය right 2020 දෙසැම්බර් 31ට කලින් ඒ හැමෝම LLB register වෙලා තියෙන ඊට කලින් නම් අනිවාර්යයෙන්ම sorry ඊට පස්සේ නම් right ඊට කලින් කට්ටිය special entrance කරන්න ඕනේ නැහැ 2020 දෙසැම්බර් 31කින් පස්සේ LLB degree program එකට register වුණු කට්ටිය හැමෝම අනිවාර්යයෙන්ම special entrance එක කරන්න ඕනේ කියලා අලුතින් gazette එකක් ගෙනාවා right so එතකොට ඒ අනුව law college එක decide කරා හරි මේ ළමයි special entrance එකට අනිවාර්යෙන් තියන්න ඕනේ කියලා ඒ වගේම ඊටත් එක step එකක් එහාට ගිහිල්ලා ඒ කියන්නේ 2026 June special entrance exam එකේ structure එක හැමම වෙනස් කරලා තියෙනවා right so if anyone is going to sit for the special entrance exam for the second time right එක පාරක් කරලා ඔයගලන්ට එන්ටර් වෙන්න බැරි වෙලා දෙවෙනි පාර තුන්වෙනි පාර කරන කට්ටිය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අලුත් නෝට් එකක් තමයි රිෆර් කරන්න ඕනේ මොකද පරණ නෝට් එකෙන් ඔයගලන්ට පාඩම් කරලා ඒව රිෆර් කරලා ඔයගලන්ට එක්සෑම් කරොත් ඒක ඔයගලන්ට ලොකු අපරාධයක් වෙයි right because exams will happen only once a year right අවුරුද්දකට සැරයක් තමයි විභාගෙ තියෙන්නේ 104යි පාස් වෙන්නේ right අපි හිතමු 1000ක් 100 දෙනෙක් apply කරලා තිබුණොත් special entrance එකට 4 දෙනායවයි ගන්නෙ right ඒ නිසා අපි මේක focus කරන එක මේ අවුරුද්දක් කියන කාලය තුළ තියෙන එකම එක exam එකක් මේ exam එක හරියට focus කරලා කරගන්න එක ගොඩාක් වැදගත් වෙනවා මොකද ඊට පස්සේ යන අවුරුදු වල කොහොම මේ දේවල් මාරු වෙයිද කොහොම මේව වෙනස් කරයිද කියන්න අපි දන්නේ නැහැ right so that is really important so so there are several changes in the paper structure එකේ වෙනස්කම් ටිකක් කරලා තියෙනවා ඊට කලින් මම ඒක ගැන mention කරන්න කලින් මේ වෙනකොට අපේ special entrance exam එකට applications call කරලා තියෙනවා February 9 February 9th call කරා and it will go until March 6th right මාර්තු 6 වෙනිදා වෙනකම් applications අපිට දාන්න පුළුවන් special entrance exam එකට fee එක 35000 එක pay කරලා ඒ අදාළ documents certificates වල copies ඒව හැම එකක්ම submit කරාම ඔයගලන්ට special entrance එක ලියන්න admission ගන්න පුළුවන් ඒ වගේම අපේ exams අනිවාර්යයෙන්ම තියෙන English medium එකේ right අනිවාර්යයෙන්ම English වලින් තමයි paper එක තියෙන්නේ එතකොට මේ paper එකට මේ paper හැම paper එකකම ගොඩාක් වෙලාවට ප්‍රශ්න 3යි අහන්නේ මේ ප්‍රශ්න 3ෙන් ප්‍රශ්න 2කට ඔයගොල්ලෝ උත්තර ලියන්න ඕනේ and then මේකේ paper structure එක right so earlier usually the special entrance exam will contain 3 subjects right 3 subjects so one is the mostly in the past papers
first one is the contract law, and the second one is the administrative law, and then the commercial law. So all these subjects are from all 3 years. So contract law is a subject from the first year of law college. Administrative law is the subject from the second year of law college, and the commercial law is a final year subject. However, so this final year commercial law subject has been changed as international trade law, right? ඒක පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා international trade law කියලා සහ ඒකේ content එකත් වෙනස් කරලා තියෙනවා. So අපි පරණ past papers ගොඩාක් වෙලාවට අපිට refer කරන්න ගොඩක් ටිකක් අමාරුයි මේ පාර. මොකද ඒ වලින් තෝරලා අපිට අදාළ වෙන ප්‍රශ්න විතරයි අපි තෝරලා practice කරන්න වෙන්නේ. So ඊටත් අමතරව මමයි මල්මි මිස් මල්මි අපි දෙන්න එකතු වෙලා model questions උත් ඔයගලන්ට එක්ක discuss කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ පාර structural change එකත් එක්ක ගොඩක් වෙලාවට අපිට rely වෙන්න බෑ past papers එක. So that is why we will be discussing model questions as well as the new updated syllabus of special entrance exam. So that is the main changes, right? මේ subject එකේ change එකත් එක්ක ඔය ටික තමයි මේ වෙනකොට වෙනස් වෙලා තියෙන්නේ. And then ඊට පස්සේ, right? දැන් මේ changes එක්ක ඔයගලන්ගේ eligibility එකත් එක්ක you will be facing the exam in June, right? So June වල exam එක face කරලා ඔයගොල්ලන්ගේ results එනවා. ඒ results ආවට පස්සේ you will be able to sit for the October exams, right? You will be doing the first year of law college in 2026 October. So මේ October exams වලට eligible වුණාම දැන් ඔයගොල්ලෝ special entrance එක pass වෙලා first year එක කරද්දි කොහොමද දැන් මේ special entrance කරන කට්ටියට exam එකේ ඔයගොල්ලෝ face කරන මේ අවුරුදු 3 පොඩි structural changes ටිකක් දීලා තියෙනවා. සමහර ළමයිට ඒක වාසිදායක වෙන්න පුළුවන්. සමහර කට්ටියට ඒක අමාරු දෙයක් වෙන්න පුළුවන්. right? ඒකේ වාසි සහ වාසි දෙකක් තියෙනවා. අපි ඒවත් discuss කරනවා. පළවෙනි එක you will be getting 4 years, right? හොඳට focus කරලා අහන් ඉන්න. You will be getting 4 years to complete first 2 years of law college, right? අවුරුදු 4ක් ඇතුළත that means you will be getting 8 attempts, right? Attempts 8ක් හම්බ වෙනවා. And 4 years, within 4 years you will have to complete the first 2 years of law college, right? First 2 years පළවෙනි අවුරුද්දේ තියෙනවා subjects 8ක්, දෙවෙනි අවුරුද්දේ තියෙනවා subjects 7ක්. මේ subjects 15 කැමති විදිහට උගලන්ට තෝරගෙන. If you want you can select 3 subjects. If you want you can select around 2 subjects or 1. එකක් හරි දෙකක් හරි තුනක් හරි ඔයගොල්ලෝ කැමති විදිහට මේ papers ටික තෝරගෙන මේ attempts 8න් අවුරුදු 4 ඇතුළත ඔයගොල්ලෝ මේ අවුරුදු 2 first and second year of law college ඔයගොල්ලෝ ඉවර කරන්න ඕනේ, right? එතකොට දැන් අපි හිතමු ඔයගොල්ලෝ පළවෙනි attempt එකේ තෝරගන්නවා papers 3ක්, right? first year papers 3ක් තෝරගන්නවා කියලා හිතමුකෝ. අපි හිතමු first year එකේ තියෙනවා අපිට environmental law, contract law, and we have criminal law. We'll just say that you are taking these 3 subjects, right? You are selecting these 3 subjects to sit for the first attempt. මේ subjects තුන ඔයගොල්ලෝ කරාම that is very important that you have to get 50% of average. මේ තුන කරත් ඔයා 150ට වඩා average එක තියෙන්න ඕනේ exam එක pass වෙන්න. ඔයගොල්ලෝ එක subject එකක් කරත් ඒ කරන attempt එකේ 150ක් average එක තියෙන්න ඕනේ. එතකොට තමයි ඔයගොල්ලෝ pass වෙන්නේ, right? And then ඊට එතන තියෙන පොඩි disadvantage එකක් තමයි, අමාරු දෙයක් තමයි, අවාසියක් තමයි අපි දැන් subjects 8ක් එකපාරේ කරලානේ ළමයිට පුරුදු, right? මේ පහුගිය අවුරුදු ගානටම it was compulsory to sit for all 8 subjects in one sitting. You will have to do all 8 subjects in one sitting. එහෙම කරද්දී අපිට පුළුවන් ලකුණු 40කට වඩා තිබුණොත් ඒක pass. So 50ක් average තියෙන්න ඕනේ. එතකොට සමහර ළමයිට subjects දෙක තුනකට 40 ගණන් එනවා. එතකොට සමහර subjects වලට 60 ගණන් එනවා. අන්න එහෙම balance වෙලා කොහොම හරි 150 average එක හැදෙනවා. But here the problem is you can't get more than you can't get less than 50. ඔයගලන්ට 50ට වඩා අඩුවෙන් ගන්න බෑ. average එක subject එකක් කරත් 50ක් වෙන්න ඕනේ. අන්න ඒ විදිහට කොහොම හරි ඔයගොල්ලෝ තෝරලා
පළවෙනි අවුරුදු දෙක පළවෙනි අවුරුදු දෙකේ තියෙන subjects 15 ඕගොල්ලෝ කැමති විදිහට තෝරලා අවුරුදු 4න් ඉවර කරන්න ඕනේ. That is number 1. And then you will get another 6 years. Right? පළවෙනි අවුරුදු දෙක ඒ විදිහට හරියට ඉවර කළාම තමයි ඕගොල්ලෝ eligible වෙන්නේ final year එක කරන්න. Right? අපි හිතමු එක ළමෙක් පළවෙනි ෆස්ට් ඉයර් එකයි සෙකන්ඩ් ඉයර් එකයි පළවෙනි අවුරුද්දම ඉවර කරා කියලා පළවෙනි එක අවුරුද්දක අපිට තියෙනවා එක්සෑම් සෙටින්ග්ස් දෙකක් රයිට් ඒප්‍රිල් එක්සෑම් තියෙනවා ඔක්ටෝබර් එක්සෑම්ස් තියෙනවා එතකොට මේ එක්සෑම් දෙකෙන් එක ළමෙක් අපි හිතමු පළවෙනි සිටින් එකේ ෆස්ට් ඉයර් සබ්ජෙක්ට්ස් 8ම පාස් වුණා දෙවෙනි සිටින් එකේ සෙකන්ඩ් ඉයර් සබ්ජෙක්ට්ස් 7ම පාස් වුණා රයිට් එහෙම පාස් වුණු කෙනෙක්ට පුළුවන් ඊළඟ අටෙම්ප්ට් එකේම ෆයිනල් ඉයර් එක ෆේස් කරන්න ඒක ප්‍රශ්නයක් නෑ but ඔයගලන්ට maximum හම්බ වෙන්නේ අවුරුදු 4යි right and then you will be getting another 6 years first and second year pass වුණාට පස්සේ අවුරුදු 6ක් ඔයගලන්ට කාලේ හම්බ වෙනවා final year attempt කරන්න අවුරුදු 6ක් කියන්නේ attempts එතන 12ක් හම්බ වෙනවා ඒප්‍රිල් ඔක්තෝබර් අවුරුද්දකට දෙක ගන්න තියෙන නිසා අවුරුදු 6ට ඔයගලන්ට අවුරුදු 6ක කාලයක් හම්බ වෙනවා to face the final year exam but here in final year you can't select subjects and do the exam you will have to sit you will have to do all the 8 subjects in one sitting. එකපාර ඔයගොල්ලෝ මේ subject 8ම ලියලා pass වෙන්න ඕනේ. So that is the rule that they have introduced now. Right? දැන් අලුතින් ගැසට් කරලා තියෙන්නේ අන්න ඒ වගේ system එකක්. So මේ විදිහට ඔයගොල්ලෝ final year එකත් complete කරාට පස්සේ you will be eligible to register as an apprentice and then you can take course. So that is the general changes in special entrance exam 2026. ඔයගලන්ට තව මොනවා හරි ඒ ගැන දැනගන්න ඕන නම් තවත් ක්ලියර් කරගන්න ඕන නම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් මගෙන් අහන්න පුළුවන්. කාට හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවද? දරුවෝ මොනවා හරි ඔයාලට ඒක එක්ස්ප්ලেইন කරගන්න හරි මොනවා හරි මම පැහැදිලි තැනක් තියෙනවා අපේ මිස් ශිෆානිගෙන් අහන්න. මුංචිම හරි ඩවුට් එකක් ඒ කියපු දේවල් දැන් මේ අලුත්ම චේන්ජස් සම්බන්ධයෙන් අලුතෙන් මේ එක්සෑම් එක සම්බන්ධයෙන් කරලා තියෙන කාටම හරි මොන හරි අහන්න දෙයක් තියෙනවද? යා එහෙම නැත්නම් අපේ මිස් අපේ රෙකෝඩින් එක එහෙම අහලා මිස් මාල්මිගේ නම්බර් එක තියෙනවා ඒකට හරි මෙසේජ් එකක් දාලා අපේ ගෲප් එකේ ඉන්න කට්ටියත් රෙකෝඩින් එක අහනවා නම් මිස් මාල්මිගේ නම්බර් එකට මෙසේජ් එකක් දාලා ඒ ගැන විස්තර දැනගන්න පුළුවන්. And now, Miss Malmi, I think it's better if we move to the introduction of subjects. Fine. Okay, then there's no questions. Okay. Thank you very much, Ms. Shifani, for your detailed explanation of exam introduction. It was very helpful for students now. So I started with today's subject introduction. Okay, then I'll share the PDF. Wait, give me 1 second. දරුවන්ට මිස් ශිෆානි එක්ස්ප්ලেইন කරපු විදියට ඔයාලා දැන් දන්නවා ඔයාලට සබ්ජෙක්ට්ස් 3ක් තියෙනවා. මේ සබ්ජෙක්ට්ස් තුනෙන් මම ඔයාලත් එක්ක ඇඩ්මිනිස්ට්‍රේටිව් ලෝ සහ කොන්ට්‍රැක්ට් ලෝ කියන විෂය ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. එතකොට අපේ ලාස්ට් සබ්ජෙක්ට් එක මිස් ශිෆානි yes මිස් ස්ක්‍රීන් එක ෂෙයා කරලාද තියෙන්නේ? We can't see the PDF. නෑ මිස් ශිෆානි මම all right no problem. Okay. Wait. Now I think it's visible. No? Oh no. Wait. Wait, I cannot share this at the moment. Wait, give me 1 second. Miss, it's okay. Shall we post that document in the group so that they can? Yeah. Yeah, that's better. Then, yes.
Then I will share all the relevant materials to the group. So can you just open the special entrance examination 2026 syllabus? That's a PDF I really want to discuss with you. Okay. So now I'm going to explain about the mainly contract law and administrative law syllabus, and you can see the all the areas which I'm going to discuss with you. So let's discuss the contract law according to the 2026 syllabus. Okay. දරුවාට මං හිතන්නේ contract law PDF එක පේනවා ඔයාලගේ group එකෙන් චුට්ටක් බලන්න මට මේක screen share කරන්න දෙන්නේ නැහැ මේ support කරන්න නැහැ හිතන්නේ drive එකේ මේ PDF එක ඒ නිසා ටිකක් open කරන්න ඔයාලගේ WhatsApp එකට මං එවලා තියෙන ඔක්කොම relevant materials මට මිස් ශිෆානි එවලා තියෙන ඔක්කොම හැමෝටම තියෙන access PDF එකට හරි දරුවෝ දැන් මම කතා කරන්නේ contract law. ඒතර contract law වල mainly what areas attack mention there are 10 areas. There are 10 subject areas. The first one is the constituent element of a contract. ඇත්තටම කිව්වොත් contract law වල තියෙන base එක මෙතන තියෙන්නේ. Constituent element of contract. මේක ඔයාලා හැමෝම familiar subject එක contract law එකකින්. මොකද ඔයාලා LLB කරපුවා ඔයාලා හැමෝම අපි college එකේ නම් කියන obligation 1 කියලා මේ විෂයට obligation 1 contract law කියන එකට අපි කියන obligation 1 කියලා. එතකොට ඔයාලා LLB වලදී මේක contract law කියන විෂය හොඳටම ඉගෙනගෙන තියෙනවා. ඒක තමයි මේ වෙන මුකුත් නෙවෙයි. මේකේ තියෙන්නේ constituent elements. We අපි කතා offer, acceptance, justa causa, consideration. I think that justa causa one is another concept for you, especially LLB students. But the justa causa is a Latin term. It's a Roman dash law concept. So the constituent element, the offer, acceptance, invitation to read, justa causa and consideration. And we especially the vitiating factors, intention to create legal relations. These are the constituent element of a contract. The may මාතෘකාවෙදි දරුවෝ අපි සාමාන්‍යයෙන් contract එකක් create කරන්න ඕන කරන මේ ඔක්කොම elements one by one ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම ඔයාලගේ next topic එක විදිහට the formation of a contract. කොහොමද අපි contract එකක් create කරන්නේ? අපිට contract එකක් create කරද්දී තියෙන formalities මේ අනුගමනය කරන්න. ඒතකොට ඒ formalities අපි one by one ඉගෙන ගන්න ඕනේ. ඊට අමතරව capacity of a parties to contract. capacity උදාහරණයක් විදිහට මයිනර් කෙනෙක් හිතන්න අවුරුදු 18ට අඩු පොඩි ළමෙක් පොඩි එකෙක් ඉන්නවා පොඩි ළමෙක් ඉන්නවා. දැන් එයා මයිනර් කෙනෙක් අපි කියමුකෝ අවුරුදු 16 14යි. ඒතර එයාට contractual capacity කියන දේ මේ කියන contract එකක් create කරන්න බෑ. හරි අපි පොඩි ළමෙක් එක්ක contract එකක් එන්න උනා කියන්නකෝ. හැබැයි ඒකේ responsibility එක තියෙන්නේ අපි. පොඩි ළමෙක් එතකොට ඒ කියන කමයින කෙනෙක් එක සහ හිතන්නකෝ ඉන්සැනිටි පර්සන් කෙනෙක් ඉන්නවා. එයා ඉන්සෙන් මයින්ඩ් එකක් තියෙන කෙනෙක්. ඒතර අපි කොහොමද එයාට contractual terms අඳුර ගන්න මොකක්ද මේකේ තියෙන liability එක මේක මම breach කරත් මොන වගේ දෙයක්ද වෙන්නේ ඒක consequences ගැන යට අවබෝධයක් නැහැ. ඒතර අපි කොහොමද ඒ කියන්නේ contractual capacity කියන එකේදී මොන වගේ හරිද capacity එක තියෙන්නේ මේ කියන contract එකකට එන්න වෙන්නේ. ඉතින් මේ දේවල් අපි ඔය යටතේ විශේෂම especially minors සහ insane mind එකක් තියෙන කෙනෙක්. ඒ වගේම අපි කතා කරන English law concepts and Roman dash law concepts කියනද especially local age එකේ අපි මේ කියන contract law කියන විෂයද ඉගෙන ගන්නවා. English law concept එකක් තමයි just මේ consideration ඔයාලා දන්නවා අර Curie versus Misha කියලා case එකක් ඔයාලා ඉගෙන ගන්නවා. ඔයාලා LLB වලදී. ඒතර Curie versus Misha කියන නඩුවට අනුව
අපි ඉගෙන ගන්න මොකද්ද කන්සිඩරේෂන් එකක් කියන්නේ. ඒකෙදි කියනනේ අපි ඒක ඩෙට්‍රිමන්ට් එකක් තිබුණත් අපිට ඒකෙන් යම් කිසි විදියකට ඇඩ්වාන්ටේජ් එකක් තිබුණත් ඒ තුල කන්සිඩරේෂන් එකක් අපි සිංහලෙන් කියන ප්‍රතිෂ්ඨාවක් කියලා. කන්සිඩරේෂන් කියන්නේ මොකද්ද? ජස්ට් හවුස් කියන රෝමන් ඩැෂ් ලෝ කන්සෙප්ට් එක. මේක සෙපරේට් ලෙසන් එකක් විදියට ඉගෙන ගන්නවා මේ කියන කොන්ට්‍රැක්ට් ලෝ වල. ඒ වගේම දරු ටර්ම්ස් කියන්නේ ඇත්තටම ඔයාලගේ කොන්ට්‍රැක්ට් ලෝ වල ස්පෙෂලි මේජර් ඒරියා එකක් ටර්ම් එකක්. අපි කොන්ට්‍රැක්ට් එකක් ඇත්තටම අපි කොන්ට්‍රැක්ට් එකකින් බයින්ඩ් වෙන්නේ ටර්ම්ස් වලදී. ඒ ටර්ම් එකක් අපි බ්‍රීච් කරොත් නම් අපිට කෝර්ට් එකට යන්න පුළුවන්. ඒ කොන්ට්‍රැක්චුවල් ඔබ්ලිගේෂන් මේගොල්ලෝ බ්‍රීච් කරා කියලා. ඒ වගේම දරුවෝ දැකලා තියෙනවා ෆිල්ම් එකක් එහෙම බලන්න යද්දී බලන්න ගිහිල්ලා තියෙන මේ ළඟදී දැන් සෑහෙන මේ දවස්වල ධර්ම යුද්ධය වගේ ෆිල්ම්ස් ගොඩක් තියෙනවානේ. ඒ ෆිල්ම් එකක් බලන්න නැති වල දැකලා තියෙන ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ වෙන මෙන්න මෙහෙම දෙයක්. ඔබගේ රන් ආභරණ එහෙමනේ දාන්නේ. ඔබගේ රන් ආභරණ ඒ වගේම මේ කියනවාගේ ජුවලරි ඒ වගේම ඔයාගේ මේ වොලට් එක වගේ දේවල් පරිස්සම් කරන්න. අපි රෙස්පොන්සිබිලිටි එකක් ගන්න නැහැ කියලා. ඔයාලා කොහරි තැනක මේ වාහනයක් පාක් කරන්න නැති ඒගොල්ලෝ කියන්නේ take your own risk ඒ වගේ එහෙම කියන්නේ අපි වගකීමක් ගන්න. සමහරු කඩවල තියෙන මෙන්න බෝඩ් එක වගකීම බාර ගන්නු නොලබේ කියලා. දැකලා තියෙනවද එහෙම ඒවා? ඒතර ඒ කියන්නේ ඒගොල්ලෝ liability එක exclude කරනවා. අනේ මේ අපිට responsible වෙන්නේ ඔයාලගේ දේවල් නැතුණාට අපි වග කියන්නේ ඔයාලා තමයි responsible වෙන්න ඕනේ. ඒකෙන්දර ඒ responsibility එක එයාලා exclude කරනවා. එහෙම exclude කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒගොල්ලන්ට they can exclude the contractual liability put into a contract like a exclusionary clause. ඒගොල්ලන්ට පුළුවන් contract එක ඇතුලේ දර exclusionary clause කියලා එකක් දාලා ඒ තුලින් liability එක exclude කරන්න. ඒතකොට එහෙම හැම එකම exclude කරන්න පුළුවන් the liabilities. අන්න ඒවා අපි ඉගෙන ගන්නවා අපේ ශ්‍රී ලංකන් law එක යටතේ. සහ අරින්ම වැදගත් මාතෘකාවක් තියෙනවා V-shaping factors කියලා topic එකක්. අපි කියන V-shaping factor. ඒ කියන්නේ factors tending to defeat contractual liability. ඒ කියන්නේ දරුවෝ හිතන්න contract එකක් අපි create කරන offer තියෙනවා acceptance තියෙනවා invitation to create legal relation just a house consideration මේ ඔක්කොම තියෙනවා. හරිද? all the elements were there. හැබැයි ප්‍රශ්න මොකද්ද? හැබැයි මෙන්න මේ කියන V-shaping factors වලින් එකක් කරි contract එකක තිබුණොත් අනේ අර ලස්සනට form කරගත්ත contract එක අයියෝ විනාශ වෙලා යනවා. කිසිම අපි කියන්නේ එතනින් එහාට අපිට ඒක නීති යටතේ enforceable level එකටපත් වෙන්නේ නැහැ. මොනවද මේ V-shaping factors? mistake අපි කියන්නේ වැරදීමක් වෙලා mistake එකක් misrepresentation ටොම් පච කියලා බොරු කියලා මිනිස්සුන්ව ගිවිසුමකට false representation එක innocent misrepresentation එක fraudulent misrepresentation එකක් කරලා contract එකට enter කරගෙන අපි කියන්නේ ටොම්බ පච කියලා අර මනුස්සයව අන්දලා contract එකට enter කරනවා. අනේ මම රිලයි වෙන වෙනගේ ටොම්බ පචේ යාගේ ටොම් පචේ මත රිලයි වෙලා මම contract එකට enter වෙනවා. පස්සේ තමයි මට තේරෙන්නේ මම කොච්චර දුරට අර කියන අරයාගේ misrepresentation එකෙන් මම කොච්චර දුරට දරුවෝ රැවටිලාද කියලා. ඒතර එහෙම දෙයක් කරොත් අර ගිවිසුමක තියෙන validity එක අපිට V-shape කරන්න පුළුවන්. ඒ නිසා එක්තරා V-shaping factor එකක් තමයි misrepresentation. ඒ වගේම mistake කියන දේ. ගිවිසුම mistake එකක් තියෙනවා. ඔයා ඉල්ලනවා හිතන්නකෝ contract එකකට enter වෙනවා. අපි කියමුකෝ 10 kilos අපි 10 නෙමෙයි අපි කියමුකෝ 1000 kilo of rice bags. එතකොට ඔයා හාල් කිලෝ 1000ක contract එකකට enter වෙනවා. මේ මනුස්සයාට හාල් කිලෝ bag 100 වෙලා තියෙන්නේ. 100 kilos වෙලා තියෙන හාල් තමයි වෙලා තියෙන්නේ. ඒතකොට quantity එක මෙතන වැරදිලා. ඒතකොට ඒ වගේ mistake එකක් වෙලා තියෙනවා. ඔය අමරපාලෙකට සිරිපාලෙක්ව deal කරලා තියෙන්නේ. එතකොට එයාගේ ඒ වගේ දරුවෝ mistake එකක් තියෙනවා නම් ගිවිසුමක තියෙන validity එක අපිට V-shape කරන්න හැකියාවක් තියෙනවා. අන්න ඒකත් අපිට මෙතනදී වැදගත්. ඒ වගේම ඊට අමතරව අපි කතා කරොත් එහෙම තව කිව්වොත් ගිවිසුම තුළ හිතන්නකෝ අපි illegal දෙයක් තියෙනවා. උදාහරණයක් විදියට මම කියමුකෝ මම මිෂිෆානිත් එක්ක ගිවිසුමකට එන්න වෙනවා ගංජා විකුණන්න. හරිද? අපි දෙන්නගේ බිස්නස් එක ගංජා. නැත්නම් මොනහරි හෙරොයින් මොනහරි ඩ්‍රග්ස් අපි කියන්නේ හෙරොයින් ඉන්ජෙක්ට් කරන මොනහරි දෙයකට අපි දේවල් කරනවා. එතකොට ඒ වෙලේ දරුවෝ අපි දෙන්න එකට කොන්ට්‍රැක්ට් එකකට එන්න වෙනවා. පුළුවන්ද? බෑනේ මේ වගේ දේවල් කරන්න අපිට ඉල්ලීගල් නේ. ඒ ඉල්ලීගල් දේවල් එක්ක අපිට ඩීල් කරන්න කොන්ට්‍රැක්ට් දාන්න ඩීල් දාන්න බෑ. ඒතර ඒව V-shaped වෙනවා. මොකද ඒක ඉල්ලීගල් අම්මෝ බෑ ඒ වගේ වැඩ කොන්ට්‍රැක්ට් ඇති කරන්න. ඒ වගේම දරුවෝ අපි තව කියනවා මේකෙදි ඩියුරස්. දැන් උදාහරණයක් විදිහට ඩියුරස් එකකට හොඳම උදාහරණයක් අපි කියනවා කවුරු හරි කෙනෙක් ඔයා අපිත් එක්ක කොන්ට්‍රැක්ට් එකට එන්න උන් නැත්නම් ඔයාලගේ
ඔයාගේ අර වීඩියෝ එක අපි දානවා එළියට. වීඩියෝ එක ලීක් කරනවා. කොහොමද ඒක වීඩියෝ එක එළියට දැම්මම කොහොමද? එතකොට එයාවදරු එයාගේ හිතට ඒ කියන්නේ අපි කියන්නේ මේක voluntary willingly තමයි අපි contract එකට එන්ටර් වෙන්නේ. කවුරුත් by force level එකේ එන්ටර් වුනේ නැත්තම් මරනවා. ඔයාගේ ආයතනයේට reputation එක අපි damage කරනවා. අන්න එහෙම දරු කවුරු හරි කෙනෙක් අපිව අපේ අර අපිට willingly voluntary ගන්න තියෙන decision එකට බාධා කරනවා නම් ඩියුරස් එකක් කරනවා නම් ඒ මතන අපි contract එකට එන්ටර් වෙන්නේ. අන්න ඒක දරුවෝ V-shaping fact එක. ඒ කියන්නේ මේ විදිහට අපි කියන්නේ අපිට කතා කරොත් එහෙම ඩියුරස් කියන දේ අපිට කැටගරයිස් කරන්න පුළුවන් ආකාර කීපයකට. ඉකොනොමික් ඩියුරස් ආර්ථිකයට බලපෑම් කරනවා. සහ ඩියුරස් ටු පර්සන් මනුස්සෙක්ට. ඩියුරස් on goods product එකකට. උදාහරණයකට ඔයාගේ බිස්නස් එක ගිනි තියනවා, ගෙවල් ගිනි තියනවා, ඒ වගේ ඕන දෙයකට කෙනෙක්ට මේ විදිහට දරු බලපෑම් කරන්න පුළුවන්. ඒකත් V-shaping fact එක. ඊට අමතරව අපි කතා කරලා undue influence. ඒ කියන්නේ ඔයාට තව කෙනෙක් එක්ක තියෙන රිලේෂන්ෂිප් එකේ ඉඳලා එයාට අපිට ඉන්ටර්ෆියර් කරන්න පුළුවන්. especially for example for a parent the children and parents relationship, client and lawyer, doctor and patient, religious leaders and devotees. ඒතර ඒ වගේ දරුවෝ දැන් ආගමික කණ්ඩායමක ප්‍රධානියෙක් ඉන්නවා පන්සලක භික්ෂුන් වහන්සේ නමක් කියමුකෝ මං කෙනෙකුයි එයාගේ පන්සලේ ඉන්න මේ එන අපි කියමු බැතිමතෙකුයි දෙවටි කෙනෙක් අතර තියෙන රිලේෂන්ෂිප් එක. ඔය විශේෂයෙන්ම ඇල්කාට් versus ස්කිනර් කියලා කේස් එකක් තියෙනවා. ඒ කේස් එකේදී එහෙම තියෙනවා. එයා ආගම හින්දා ඒ කියන්නේ ආගමට තියෙන අපි කියන භක්තිය ඒ දේ නිසා එයා ප්‍රොපර්ටි එකක් දීලා පස්සේ එයා දීපු ප්‍රොපර්ටි එක එයා ආගමික ඒගොල්ලන්ගේ නිකායෙන් අයින් වෙලා ආගම මාරු කරලා එයාට ඒ ප්‍රොපර්ටි එක ගන්න ඕනේ. එතන එයා ඒකෙදි කියන මට මෙහෙම ඉන්ෆ්ලුවන්ස් කරා. ඒ කියන්නේ මේ අවස්ථාවේ මට අයුතු විදියට බලපෑම් කරා අන්ඩිව් ඉන්ෆ්ලුවන්ස් එකක් තිබුණේ. ඒ නිසා තමයි මම එන්ට උනේ. ඒතකොට උදාහරණයක් විදියට මොන හරි දෙයක් ළමෙක් කරන්න ඇති පේරන්ට්ස්ලාට පුළුවන් ළමයින්ට මොනවා කරන්නද? ළමයින්ට ඉන්ටර්ෆියර් කරන්න. ડોක්ටර් කෙනෙක්ට තමන්ගේ patient. ඉතින් ඒ වගේ රිලේෂන්ෂිප්ස් වලදී සාමාන්‍ය ඇසියුම් කරනවා මෙතනදී පුළුවන් මෙයාට ඉන්ටර්ෆියර් කරන්න. අපේ ඒ කියන්නේ අපි වොලන්ටරි ගන්න ඩිසිෂන් වලට. ඒ වගේ දරුවා අන්ඩිව් ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙනවා නම් කොන්ට්‍රැක්ට් එකේ තියෙන ඒ වැලිඩිටි එක V-shape කරන්න පුළුවන්. ඒක තමයි මම V-shaping factors කියලා කියන්නේ. මේක ඔයාලගේ ලෙසන් එකක් ඉගෙන ගන්න. ඒ වගේම ඔයාලගේ 8 point එකේ තියෙන performance and discharge of contract. ඒ කියන්නේ දරු අපි කොන්ට්‍රැක්ට් එකකට එන්ටර් වෙන්නේ ඒ කියන අනිත් පාර්ටි එක බය ඇන්සර්ලා එන්ටර් වුණාම අපි මොකද්ද බිලීව් කරන්නේ? අපි රීසනබ්ලි බිලීව් කරනවා ඒගොල්ලෝ මේ ගිවිසුමට අනුව කටයුතු කරයි perform කරයි කියලා. ඒතර එයාලා ඒ ගිවිසුමට අනුව perform කරන්නේ නැති වුණොත් ඒ ගිවිසුමෙන් එයාලව discharge කරන්න පුළුවන්. එයාව discharge කරන්න හැකියාවක් තියෙන උදාහරණයක් විතර මම කිව්වොත් non performance. අනේ කිව්වේ මෙහෙමයි බලන්නකො අප්පා මේ මිනිස්සයා මට කිව්වා සෙනසුරාදා උදේ 10 වෙනි ප්‍රොඩක්ට්ස් එක අපේ මේ ඔෆිස් එකට ගේනවා. දැන් සෙනසුරාදා නෙමෙයි දැන් සතියක් ගිහිල්ලා තාම නැහැ. එයා ඒ කිව්ව විදිහට perform කරන්නේ නැහැ. එහෙම නැත්නම් දරු contractual terms එයා violate කරනවා. නැත්නම් frustrating event එකක් වෙනවා. අපි හිතන්නේ නැති වෙලාවක දැන් ඔය උදාහරණයකට COVID-19 situation එක. ඒ වගේම දැන් සමහර ඔයාලට මතකද අරගලය කියලා තිබුණු කාලේ මතකද? ඒ කාලේ අර ඔය මට මතක ග්‍රෑන්ඩීසා ඒ වගේම ඇවෙන්ඩ්‍රා වගේ හෝටල් ගිනි ගත්තා. ඒතර හිතන්න එහෙම හෝටලයක් ගිනි ගත්තාම හෝටල් එක වෙඩින් එහෙම ගන්න ලෑස්ති වෙලා ඉන්න මිනිස්සු. අද හෝටලේ දැන් අනිද්දාට වෙඩින් එක මෙන්න ආරංචියක් තියෙනවා නිවුස් වල යනවා. මෙන්න හෝටලේ ගිනි අරන්. දැන් එතකොට මොකද ෆ්‍රස්ට්‍රේට් වෙන ඉවෙන්ට් එකක්. ඒතර ඒ වගේ අවස්ථාවකදී ගිවිසුමකට අනුව perform කරන්න බැරි වුණොත් මොන වගේද වෙන්නේ? contract එකේ තියෙන terms conditions අපි violate කරොත් මොන වගේ consequences වලට අපිට මූණ දෙන්න වෙන්නේ? මෙන්න මේ වගේ දරුවෝ මේ ගිවිසුමකට අනුව අපි perform කරේ නැත්තම් අපිව ඒ කියන liability එකෙන් discharge වෙනවා. ඒතර ඒ වගේ discharge වෙන certain situations ගොඩාක් contract law වලදී ඉගෙන ගන්නවා. ඊළඟ week එකේ තියෙන ඒකටම related ඇත්තටම remedies for breach of contract under the law of Sri Lanka. එතකොට දැන් හරි breach කරා කියන්නකෝ. හරි එයා breach කරා. එතකොට ඒ කියන අවස්ථාවේදී breach කරාම අපිට තියෙන remedies මොනවද? මොන වගේ remedies available? මේක නම් ඔයාලා ගොඩක් දන්න දේවල් තියෙනවා. ඔයාලා දන්නවා අපි කතා කරන අපේ මේ common law එකේදී අපිට ගන්න පුළුවන් හොඳම damage එක තමයි අපිට පුළුවන් දරුවෝ අපිට වෙච්ච පාඩුවට compensation ගන්න. වන්දි ගන්න හැකියාවක් තියෙනවා. එයා අපිට වෙච්ච හානියට මට සෙලර් ගිවිසුමට අනුව perform කරේ නැහැ. එයා violate කරා මට වෙච්ච පාඩුවට මට පුළුවන් මොනව කරන්නද? එයා terms breach කරා violate කරා කියලා මට පුළුවන් ඒ සම්බන්ධයෙන් එයාගේ
damages ගන්න. ඒතර damages කිව්වම categories තියෙනවා categorization of damages කියලා damages අපිට වර්ග කරන්න පුළුවන්. ඒතර අපිට යාගේ වන්දි ගන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව ඔයාලා අහලා තියෙ equitable remedies කියලා අපි කියනවා. අපි කියන සාධාරණත්ව නීතිය ප්‍රතිකර්ම ඔයාලා දන්න එකක් specific performance. අපි කියනවා නිරූපිත යුතු කිරීම. නැත්නම් අයියෝ මේ කිව්ව විදියට වැඩේ කරන්නකෝ. ඔයා කිව්වේ මෙහෙම නෙමෙයිනේ. ඔයා මට පොරොන්දු වෙච්ච විදියට වැඩේ කරන්නකෝ අනේ. අන්න ඒ විදියට නීතිය. අපි සාමාන්‍ය ජීවිතේ අපි ගෙදර දොරේ ආയിട്ട് ඔයා මට කිව්වේ අර එහෙම ඔයා මට කිව්වා මගේ බර්ත්ඩේ එකට මෙහෙම අරන් දෙනවා කියලා. ඒක අරන් දෙන්න. අපි අර කිව්ව විදියට වැඩේ කරගන්න සාමාන්‍ය ජීවිතේත් අපි ඔහොම කියනවානේ. ඒ වගේ දරු අපිට මේ නීතිය තුළ විශේෂයෙන්ම කොන්ට්‍රැක්ට් ලෝ එකේදී අපිට පුළුවන් කිව්ව විදියට වැඩේ කරව ගන්න රෙමඩි එකක්. ඒ තමයි අපි කතා කරන මොනවද? ස්පෙસિෆික් පර්ෆෝමන්ස් ඉල්ලන්න පුළුවන්. කෝට් එකට ගිහිල්ලා අපිට කියන්න පුළුවන් මොකද්ද? මේ කෙනා මෙන්න මෙහෙම මට පොරොන්දු වුණා මේ විදියට වෙද්දි වැඩ ටික කරනවා කියලා. හැබැයි ආයේ දේ කරන්නේ නැහැ. ස්වාමීනි මට ඕනේ වෙන මුකුත් නෙවෙයි. මෙයාට කියන්න මේ කිව්ව විදියට වැඩේ කරන්න කියලා බල කරව ගන්න පුළුවන් දරුවෝ අපිට මේ කියන ස්පෙસિෆික් පර්ෆෝමන්ස්. ඒතර ස්පෙસિෆික් පර්ෆෝමන්ස් කියන්නේ ඉක්විටබල් රෙමඩි එක. සාධාරණත්ව නීතියේ තියෙන රෙමඩි එක. ඊට අමතරව there is another remedy injunction. අපි කතා කරන්නේ injunction. මොකද injunction කියන්නේ? අපිට injunction order එකක් court එකේ අරන් එයාට කියන්න පුළුවන් to do or not to do something. මේක කරන්න එපා. එහෙම නැත්නම් මේක කරන්න කියලා බලව කරගන්න පුළුවන් injunction එකකදී දරුවෝ. ඒතර මේ වගේ remedies වල ඉගෙන ගන්න injunction, specific performance, damages, especially අපිට වෙච්ච loss එක අපිට claim කරගන්න පුළුවන් compensation එකක් විදියට. මෙන්න මේවා ඉගෙන ගන්නවා මේ කියන contract වලදී. ඊට පස්සේ අපි අවසාන ටොපික් එක වලට තියෙන ඒරියාස් 10ක් මේව කවර් වෙන විදිහට දෙන්නේ. සමහර එක ක්වෙස්චන් එකක් ඇතුලේ සෑහෙන කවර් කරන්න පුළුවන්. Methods of resolutions of contractual dispute in Sri Lanka. එතකොට අපේ ලංකාව තුල මේ වගේ contract law එකක contractual liabilities මේ විදිහට ඉටු කරන්නේ නැතුව contract එක කඩ කරද්දී මොන විදිහටද මේ කියන dispute අපි විසඳගන්නේ. සාමාන්‍යයෙන් අපි ගිවිසුමක් නේ ගත වෙන්නේ. ගිවිසුමක් කියන්නේ contract law. contract law එක ඒ contractual තන කඩ කරන ඉතින් යන්න තියෙන court එකට. court එකට ගිහිල්ලා අපි කොහොමද කටයුතු කරන්න කියන එක අපිට විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඉතින් දර ඔයාලට මෙතන ඔයාලට පේනවා subject areas 10ක් තියෙනවා. ඉතින් මේ areas 10 තමයි ඔයාලත් එක්ක මම special interest වලට classes පටන් ගත්තා. මේ 10 cover වෙන්න අවශ්‍ය notes ටික ඔයාලට දෙනවා. සහ ඔයාලට recommended reading ඔයාලා දකින්න ඇති recommended reading කියන දේ සහ මිස් ශිෆානි මම වැරදි නම් please correct me. මොකද මිස් ශිෆාන්ට මට වඩා හොඳට මේ මිස් ශිෆානි ස්ටඩි කරලා තියෙනවා මේ කියන අප්ඩේට්ස් ටික. ඒ නිසා මිස් ශිෆානි මම වැරදි නම් කියන්න. දැන් අපි contract administrative law කියන විෂයන් දෙක mainly මම කරන විෂයන් දෙක ගත්තොත් ඒකේ යාළුවගේ first year contract law කියන එකක් තියෙනවා. ඒ වගේම second year administrative law තියෙනවා. ඒතර යාළුවා special entrance එකේ මේ විෂයන් දෙක ඒගොල්ලෝ කරනවනේ. කරපුවම යාළුවා law college එකේ first year සහ එයා second year කරද්දි මේ subject දෙකත් කරන්න ඕනේ නේද? මම දන්න විදිහට ඔව් මිස් ශිෆානි මං හරිද? ඔව් මිස් මාල්මි ඒකත් කරන්න ඕනේ. ඒ තියෙන සබ්ජෙක්ට්ස් ඒ විදිහටම කරන්න ඕන. හරි thank you and මිස් ශිෆානි. more than 40% අපි ස්කෝර් කරන්න ඕනි පාස් වෙන්න නම්. ඒ කියන්නේ අර ලිස්ට් එක ඇතුළට යන්නත් 40 අවමේ ලකුණු 40ක්වත් ගන්න ඕන එක පේපර් එකකට. same as our normal practice. එතකොට දරුවෝ අන්න මිස් ශිෆානි කිව්ව දේත් මම හිතන්නේ කිව්වේ හැබැයි දෙයක් තියෙනවා. අතර වාසියක්. මට තේරිච්ච දේ. හරිද? ඒ තමයි දැන් ඔයාලා මේ කියන contract law සහ තමන් admin එකේ introduction එක දුන්නේ contract law එකේ මම මේ කියපු ටික තියෙනවානේ. ඔය ටික තමයි local age එකේ first year කියලා උගන්වන විෂය ඇතුලේ තියෙන්නේ ඔය ටිකම තමයි. ඔතනින් අමුතු දේවල් කියන පොඩි පොඩි ටිකක් තියෙනවා. contractual liability and delictual liability කියලා topic එකක් තියෙනවා. ඒ ටික ඔතන නැහැ. ඊට පස්සේ තව පොඩි පොඩි දේවල් ටිකක් විතර නැත්නම් mainly ඔක්කොම ටික cover වෙනවා. ඒතකොට ඔයා මේක කරලා pass වෙලා contract law subject එකේදී ඒතකොට අමුතුවෙන් ආයෙ effort එකක් දරාගෙන කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ ඔක්කොම already study කරලා pass වෙලා ඉවරයි. එතකොට ඒ නිසා එතකොට ඔයාලට මේක වාසියක්. ඔයා college එකේට ඇතුළට ආවම මොකද මේ syllabus එක තමයි තියෙන්නේ. තව පොඩි පොඩි පාඩම් දෙක තුනක් විතරයි ඔලුවට දාගන්න තියෙන්නේ. ඉතින් ඒකත් එක අතකින් වාසියක් මෙතනදී. එතකොට ඔයාලට දැන් recommended reading පොත් වගේක් ඔන්න set එකක් තියෙනවා. දැන් mainly law college එකේ සාමාන්‍යයෙන් ඔතන තියෙනවා වීරමන්ත්‍රී CG වීරමන්ත්‍රී the law of contract ඔයාලා හොඳට දන්න ජජ් කෙනෙක්. අපේ international court of justice වල ජජ් කෙනෙක් වෙලා හිටපු panel එකේ 15 දෙනාගෙන් ප්‍රසිද්ධම lawyer කෙනෙක්. මේ ජජ් කෙනෙක්. ඒතර වීරමන්ත්‍රී විනිශ්චයකාරතුමාගේ the law of contract කියන එක volume 1
වොලියුම් 2 කියලා පොත් දෙක සාමාන්‍ය එකටමයි දරුවේ පොත් දෙක එන්නේ. ඒ දවස්වල නම් මම ගත්තේ උක 8000කට වගේ මට කවුරු ස්ටුඩන්ට් කෙනෙක් කිව්වා දැන් නම් මේක 16000ක් වෙනවා කියලා. ඒ කාලේ රෙකමෙන්ඩඩ් රීඩින් පොතක් විදිහට තියෙනවා. අන්තික එවන් මැකන්ඩ්‍රික් මම දන්න විදිහට මොකද මමත් LLB කරපු කාලේ අපිට LLB වලදී මේ ලන්ඩන් යුනිවර්සිටි කියන්නේ යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් වල අපේ රෙකමෙන්ඩඩ් රීඩින් පොත උනේ කොන්ට්‍රැක්ට් ලෝ කියන මේ මැකන්ඩ්‍රික්ගේ පොත. එතකොට මම හිතන්නේ මේ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ මේ පොත මාත් ඒ දවස්වල ගත්තා. මේ බුක් එක ගොඩක් දෙනා රිෆර් කරන LLB වලදී. ඔයාලගේ එක්ස්ට්‍රා රීඩින් වලට. ඔය වගේම බේලගේ පොතේ දේවලුත් දැන් ඉන්න කොලෙජ් එකේ ලෙක්චර් නම් පාවිච්චි කරනවා. ඒ වගේම මේ කියන්නේ ඇන්ඩ්‍රියු බරෝගේ පොත්. මෙන්න මේවා තමයි normally දරුවාට දීලා තියෙන්නේ. හරි එහෙම ඒකේ තේරුම ඔයාලා A to Z මේ පොත අරගෙන අකුරක් නෑර කියවන්න ඕනේ කියන එක නෙමෙයි. අර ඇඩිෂනල් ඔයාලට රෙකමෙන්ඩ් කරලා තියෙනවා රීඩ් කරන්න. ඉතින් ඔයාලට දැන් මේ තියෙන කාලේ දැන් ඇවිල්ලා ෆෙබ්‍රුවරි අපි ඉන්නේ අද ෆෙබ්‍රුවරි එතකොට ඒ කාලෙත් එක්ක ඔයාලඟ මම හිතන්නේ ගොඩක් දෙනා ළඟ එවන් මැකන්ඩ්‍රික් නම් තියෙනවා. වීරමන්ත්‍රී සර්ගේ පොත නැති වුණාට ඉතින් පුළුවන් විදිහට නැත්තම් ෆොටෝ කොපීස් වගේ අරගෙන මොකද මේ මුළු පොතම දැන් ඉවන් මම මේ අන්තිම පොත් දෙක මම රිෆර් කරලා තියෙනවා. උඩවල සමහර කොටස් මම රිෆර් කරලා තියෙනවා ෆස්ට් ඉයර් ස්ටුඩන්ට්ස් වගේ මේ කොන්ට්‍රැක්ට් ලෝ නෝට්ස් හදන්න ඕන නිසා අලුත් ලෙක්චර් රෙකමන්ඩ් කරපු දේවල් ඔතන තියෙන්නේ. ඒතර ඒ ටික මම සෑහෙන දුරට රිෆර් කරලා තියෙනවා. මේකේ අර පොත් දෙක නම් මම කියවලම තියෙනවා. මොකද මම නෝට්ස් හදන්න මීට කලින් අපේ කොලෙජ් එකේ හිටියා මේ චින්තක පරන්න කියලා ලෙක්චරර් කෙනෙක් කොන්ට්‍රැක්ට් සර් රෙකමන්ඩ් කරලා ළමයිට නෝට්ස් කම්ප්ලීට් දුන්නා. ඒ කාලෙත් රෙකමන්ඩ් කරේ ඔය අන්තිම පොත් දෙක. ඉතින් ඒක කියවපුවම මට දේ අර ලේසියෙන් තියෙන සරල ලස්සන ඉංග්‍රීසි නෙමෙයි ටිකක් කොම්ප්ලිකේටඩ් ඒ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක. හැබැයි මුළු පොතම කියවන්න ඕනේ. ඔයාලට මේ රෙකමන්ඩ් කරලා තියෙන කොටස් ටික තියෙන්නේ. දැන් මේ පොත් මාර ගණන්නේ. සාමාන්‍යයෙන් එනම ගණන්නේ. ඒතර ඔයාලට පුළුවන් දරුවෝ කොලෙජ් එකේ ලයිබ්‍රරි එකට හරි. එහෙම නැත්නම් උතන තියෙන සමහර පොත් ඒක මම දන්නේ වට ඇක්සස් තියෙද කියලා ඔයාලගේ අම්මලා හරි කවුරු හරි ලෝය කෙනෙක් ඉන්නවනම් යාළුවේ කෝඩ්ස් වලක් තියෙනවනේ මේ ලයිබ්‍රරි ඒ වගේ හරි පබ්ලික් ලයිබ්‍රරි එකකට ගිහිල්ලා ලෝ බුක්ස් තියෙන එතනින් ඒ චැප්ටර්ස් වලට ඔයාලට අදාළ පාඩම් ටික තියෙන්නේ ඒ ටික විතරක් කරුවෝ ඔයාලට ෆොටෝ මේ පොඩක් ෆොටෝකෝපි ගන්න නැත්නම් මුළු පොත් පිටින්ම ඔක කියවන්නේ නැහැනේ ගත්තට මොකද තියෙන කාලෙත් එක ඒතර ඔයාලට පුළුවන් ඒ කියන අවශ්‍ය චැප්ටර්ස් ටික විතරක් ෆොටෝකෝපි කරලා ගන්න. මොකද ඔය මුළු පොත් ටික රිෆර් කරලා හෙන්නා ගොඩක් තියෙනවා. ඔය අපේ විශේෂයෙන්ම වීරමන්ත්‍රී මේෂකාතුමාගේ පොතේ සීජී වීරමන්ත්‍රීගේ හෙන්න ගොඩයි දරුවෝ හෙන්න ඒරියාස් ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම වලට රිලෙවන්ට් නැහැ නේ. අවශ්‍ය චැප්ටර්ස් ටික මාක් කරලා ඒ ටික print out එකක් ගත්තා නම් හරි. ටිකක් දිග පොත් දෙයක් මෙච්චර විතර මහතයි මල්ලසේකර ඩික්ෂනරි වලට පොඩි ප්‍රමාණයයි අඩු එක පොතක්. ඒ වගේ පොත් දෙකක් තියෙනවා. ඉතින් අයබන් මැකන්ඩ්‍රික් එකත් මෙච්චර විතර දඩ පොතක් නේ. ඔයාලා දැකලා තියෙන මේ පොතත් ඒ අනිත් පොතුත් එහෙමයි. ඒතර ඒ නිසා ඒ වගේ අවශ්‍ය ටික විතර print outs ගන්න දරුවෝ. මම දන්නේ ඒක ඔයාලට ප්‍රමාණවත් වේවි. හරිද ඊට පස්සේ මම next subject එක ගැන basic introduction එකක් දෙන්නම්. third subject එක ගැන මිස් ශිෆානි කරන එක මිස් ශිෆානි ඔයාලට explain කරයි. administrative law එකේ ඔයාලට දීලා තියෙනවා areas පහක්. ඔයාලා බැලුවොත් එම පළවෙනි එක grounds of judicial review. Grounds of judicial review කියන එක ඒක mainly ඒකේ ඔයාලා දැක්කොත් බලන්න ඒකේ mention කරලා තියෙනවා candidates will have to familiar with the grounds of judicial review as explained in the renowned GCHQ case. අපි කියන also known as GCHQ මොකද case එක? Council of Civil Service Union versus Minister of Civil Service Union. ඔයාලා මේක දන්නවා මේකත් ඔයාගේ LLB වලදී ඉගෙන ගන්න විෂයක්. විශේෂයෙන්ම ලෝඩ් ඩිප්ලොක් සාමිගේ ප්‍රසිද්ධ කියමනක් එහෙම තියෙනවා GCHQ case එකේදී. එතකොට මේ කියන මේ GCHQ කියන case එක ඒතර මේකෙදි දරුවෝ ලෝඩ් ඩිප්ලොක් සාමිවරයා විසින් Lord Diplock have introduced 3 grounds for judicial review: illegality, irrationality, procedural impropriety කියලා grounds තුනක් ඉදිරිපත් කළා තියෙනවා. illegal අනීතිකතාවය, irrational අතාර්ථිකතාවය, procedural impropriety කාර්යපටිපාටික අයෝග්‍යතාවය කියලා grounds තුනක් introduce කරලා තියෙනවා Lord Diplock GCHQ කියන case එකේදී. එතකොට මට case එක මතකන government telecommunication headquarters. ඒ කියන්නේ මම සිම්ප්ලි වඩ මතක් කරොත් ඔය කේස් එක හරිම සරල කේස් එකක් UK වල මේ ඒගොල්ලන්ගේ අර කියන්නේ අපි කියන national security එකට threat එකක් වෙන නිසා ඒ කියන ඒගොල්ලන්ගේ government telecommunication headquarters වල වැඩ කරන employees ලට trade union එකක් form කරන්න බෑ. දැන් අපි දන්නවා අපිට right to form a trade union කියන එක අපේ මොකද FR right එක fundamental right එක.
එතකොට ඒක වයලේට් වෙනවනේ ඔය කියන කතාවත් එක්ක. එතකොට මේ UK law එකේ ඒගොල්ලෝ government telecommunication headquarters වල ඉන්න employees ලට ඒ වගේ restriction එකක් impose කරන. ඔයාලට බෑ trade union පිහිටවන්න. එතකොට මෙයාලා මේක යනවා මේක challenge කරනවා මේක අසාධාරණ මේක so unfair so irrational මේක ඒගොල්ලෝ so harsh at least අපි කියන්නේ ගවර්න්මන්ට් එක ඩිසිෂන් එකක් ගන්න කලින් ඒගොල්ලන්ගෙන් අඩුම ගන්න දරුවා at least ඒගොල්ලන්ගෙන් අහන්න තිබ්බනේ. ඉතින් එහෙම අහලවත් නැතුව එකපාරට මේ ඒගොල්ලන්ගේ රයිට් එකක් වයලේට් කරනවා. ඒතර ඒ අවස්ථාවේදී national security කියන දේ ජාතික ආරක්ෂාවට ප්‍රයොරිටි එක දෙන්න ඕන නිසා මෙහෙම restrictions impose කරන්න පුළුවන් කියලා කියනවා. ඉතින් අපිත් දන්නන අපේ law එකෙත් article 15 වල මේ කියන restriction impose කරන්න පුළුවන් අපේ මූලික අයිතිවාසිකම් වල. ඉතින් ඒ ගැන මෙන්ෂන් කරපු සය අවස්ථාවේදී ලෝඩ් ඩිප්ලොක් සාමීවරයා ඇඩ්මිනිස්ට්‍රේටිව් සෙක්ටර් එකක ඩිසිෂන් ඔයාලට කෝට් එකේ ගිහලා චැලෙන්ජ් කරන්න පුළුවන් ග්‍රවුන්ඩ්ස් තුනක් තමයි ඉන්ට්‍රොඩියුස් කරේ ඉල්ලීගල් ඉරේෂනල් ප්‍රොසීඩරල් ඉම්ප්‍රොප්‍රයිටි කියලා. ඔන්න ඔය ටික ඔයා දැනගන්න ඕනේ A to Z. ඊට පස්සේ මේවා ඔයාලා LLB වලදී ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා ඔය මම දැන් කිව්ව ටික තමයි ඔය තියෙන්නේ irrationality කියන එක as a grounds of judicial review. What does this mean and what is the threshold for judicial review under this heading? What is the history of rational review? Candidates should be able to demonstrate awareness of the landmark decision in Wensbury. ඔයාලා දන්නවා Associated Provincial Picture House Limited versus Wensbury Corporation. අපි කියන්නේ අර so unreasonable decision එක, harsh decision එක Wensbury Corporation එක. මොකද මේ Wensbury Corporation එකේ irrational කියන ground එක සහ irrational ground එක ගැන අපි කතා කරද්දී Wensbury unreasonable මාරම important දරුවා. ඒතර A to Z දැනගන්න ඕනේ Wensbury case එක. එතකොට ඒක ඇවිල්ලා අර පළවෙනි ටොපික් එකට ඒ කියන්නේ ඔයාගේ ෆස්ට් පොයින්ට් එක යටතේ දීලා තියෙන GCHQ කේස් එක ඒකෙම ග්‍රවුන්ඩ් එකක් ඒකම කොටසක් විදිහට ඔයාලා මේක ඉගෙන ගන්නවා ඊට පස්සේ තුන්වෙනි කොටට වෙන ප්‍රොපෝෂනලිටි කියන එක මේක ඇත්තටම ලෝඩ් ඩිප්ලොක් සාමිතුමා GCHQ නඩුවේදී ග්‍රවුන්ඩ් එකක් විදිහට ඉන්ට්‍රොඩියුස් කරේ නෑ හැබැයි සජෙස්ට් කරා මෙන්න ග්‍රවුන්ඩ් එක මොකද ඒ යුගයේදී දරුවෝ it's a developing ground ඒ කියන්නේ ඒක අර GCHQ නඩුවේ කිව්ව ග්‍රවුන්ඩ්ස් තුන ඇතුලේ නැහැ. හැබැයි මේක පස්සේ අපිට මේ කියන පබ්ලික් සෙක්ටර් එකක කෙනෙක්ගේ ඩිසිෂන් එක චැලෙන්ජ් කරන්න පුළුවන් ග්‍රවුන්ඩ් එකක් විදිහට පස්සේ තමයි මේක ඩෙවලොප් වෙන්නේ. What is the controversy associated with the proportionality review? Candidate will be expected to take positions on the controversy and defense their view. එතකොට මේක මේ කියන සමානුපාතිකත්වය කියලා කියනවා ඒ කියන්නේ දැන් හිතන්න මෙහෙම ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිසිෂන් එකක් ගන්න. ඒ ඩිසිෂන් එක දරුවෝ දැන් අපි මෙහෙම කියනකො අපි වරදක් කරනවා. අද අපි වරදක් කරපුවම ඒ වරදට දෙන පනිෂ්මන්ට් එක ප්‍රොපෝෂනල් වෙන්න ඉපේ. මම කරන වරද මෙච්චරයි ඇබිත්තයි චුට්ටක්. හැබැයි මට පනිෂ්මන්ට් එකක් දෙනවා හෙන කඩි. හරිම unreasonable. So unreasonable. ඒක හරිම unfair. ඒ කියන්නේ මම කරන වැරද්ද මෙච්චරක් නම් දඩුවමත් මෙච්චරක් වෙන්න ඕනේ. වරදට දඩුවම මොකද වෙන්න ඕනේ? ඒක දඩුව ප්‍රොපෝෂනේට් වෙන්න ඕනේ. ඉක්වල් වෙන්න ඕනේ. එහෙම නෑ කියන්නේ ඒක ප්‍රොපෝෂනේට් කියන ග්‍රවුන්ඩ් එක යටදී අපිට චැලෙන්ජ් කරන්න පුළුවන්. ඒතර ඒක ගැන තමයි මේන්ලි මෙතනදී කතා කරන්නේ. ඒක ඔයාලා දැනගන්න ඕනේ. ඊට පස්සේ හරිම ඉම්පෝටන්ට් ඔයාලා මේක දන්නවා principles of natural justice. මේ මගේ ආසම එක්තරා ටොපික් එක principles of natural justice. ඒතර මේකදී ඔයාලගෙන් මොනවද මේ එක්ස්පෙක්ට් කරන්නේ? A comprehensive awareness of the judicial authorities relating to the rules against bias is expected. Further, the candidate should be able to demonstrate familiarities with the history and the controversy over the scope of application of the principles of natural justice. එතන මේ යටතේ ඔයා දැනගන්න ඕනේ මොනවද? With respect to Audi Alteram Patra, the candidates must be familiar with the following. What are the familiar grounds? These are three factors you should be aware. A, what is constituted a fair hearing? Are there exception to the principle? Yes, there is exception. Do the principles of natural justice imply a duty to give reason? Yes, there is another ground that we call the duty to give reasons, but it includes in natural justice principle. It's not a separate one. එතකොට දරුවෝ මේ දේවල් ටික ඔයා දැනගන්න ඕනේ. ඒතකොට natural justice principle කිව්වහම මාරම important natural justice principles යටතේ ඔය කියන දේවල්. Audi Alteram Patrum, fair hearing,
නඩුවක plaintiff defendant කියලා parties දෙකක් ඉන්නවා. ඒතර ඒ plaintiff සහ defendant කියන දෙන්නටම නඩුවක fair hearing එක තමන්ගේ නඩුව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්න සාධාරණ අවස්ථාවක් තියෙන්න ඕනේ. එතකොට ඒක fair hearing වෙන්නේ. ඒක ඒ ගැන ඔයාලට හොඳටම දේ තමයි ඔයාගේ අපේ constitution එකේ article 12. article 12 එකේ තියෙන right to equality. right to මේ equality කියන එක යටතේ අපි කියන සමානාත්මතාවයේ සාධාරණත්වය ගැන කතා කරනවා. එතකොට ඒකත් එක්ක රිලේටඩ් දරුවෝ fair hearing කියන දේ අපිට නඩුවක හැමෝට මේ අපරාධකාරයෙක් වෙන්න පුළුවන්. එයා ඒ කාන්තාව රේප් කරන්න පුළුවන්. එයා තමයි මර්ඩර් එක කරේ. but there should be a unbiased fair hearing. අන්න ඔය කියන දේ. ඒ වගේම දරුවෝ nemo judex in causa sua. ඒ කියන්නේ බයස් වෙන්න බෑ අපි ඩිසිෂන් ගද්දී අරයාගේ මූණ ටිකක් බලලා මෙයාගේ මූණ බලලා අනේ එයා අරයානේ මෙයානේ එහෙම බෑ බයස් වෙන්න බෑ අපිට මේකෙන් දර අන්බයස් ඩිසිෂන් දෙන්න ඕනේ කාගේවටවත් ෆේවරේෂන් තියන්න බෑ ඒතර මේ දේවල් ඔක්කොම රෙප්‍රසන්ට් වෙන්නේ නැචරල් ජස්ටිස් මේ කියන ස්වභාවික යුක්ති මූලධර්ම ඇතුලේ ඒතර මේක මාරම ඉම්පෝටන්ට් ටොපික් එකක් ඔයාලට ඒක හරිම වැදගත් ඒ විතරක් නෙමෙයි duty to give reasons දැන් අපි දන්නවා 19th amendment එක කාලේ ඒ කියන්නේ 19th amendment එකෙන් අපිට එනවා මොකද්ද right to information කියන separate right එක අපිට right එකක් විදිහට introduce කරනවානේ ඒක ඔයාලගේ constitution එකේ article 14A කියන article එකේ mention වෙනවා අපි කතා කරන right to information ඒතර right to information එක එන්න කලින් ඒක represent උනේ freedom of expression කියන right එක ඇතුළේනේ දැන් ඊට පස්සේ 19th amendment එකේ මේකට වෙනම right to information act එකක් ඇවිල්ලා මට මතකයි 2016 වල එන්නේ ඒ ඇවිල්ලා මේක ඉන්ට්‍රොඩියුස් කරනවා. ඒතර මේකත් එක්කත් මේ duty to give reasons කියන දේ වැදගත්. ඒ කියන්නේ government officer කෙනෙක් ඒගොල්ලෝ decision එකක් මේක් කරද්දී ඒගොල්ලෝ decision එකක් ගද්දී ඒගොල්ලෝ ඒ දේවල් ගැන ඇයි මෙහෙම කරන්නේ කියලා explain කරන්න බැඳලා ඉන්නවා. ඇයි එයාලා ගන්න decision එක තවත් කෙනෙකුගේ ජීවිතයකට බරපතල විදියට බලපාන්න පුළුවන්. ඒ නිසා එයාලා යම්කිසි ඩිසිෂන් මේකර් කෙනෙක් ඩිසිෂන් එකක් ගද්දී එයාලා ඒකට ඒ ගන්න දේවල් වලට රීසන්ස් හේතු කියන්න ඕනේ. ඒකත් දරුවෝ නැචරල් ජස්ටිස් ප්‍රින්සිපල්ස් ඇතුලේ තමයි දෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ 5th ග්‍රවුන්ඩ් එක එහෙම නැත්නම් අවසාන එක ඒ කියන්නේ මේ ටොපික්ස් ටික තමයි ඇඩ්මිනිස්ට්‍රේටිව් ලෝ වල කවර් වෙන්නේ. ඒ තමයි legitimate expectation. The ability to distinguish between the procedural legitimate expectation and substantive legitimate expectation be expected from the candidates. Legitimate expectation can be divided into two parts. The first one is substantive legitimate expectation. The other one is procedural legitimate expectation. In procedural legitimate expectation, the public sectors, the government official must follow the procedure. එතකොට දරුවෝ එයාලට දීලා තියෙන යම්කිසි ඩිසිෂන් මේකර් කෙනෙක් යම් ඩිසිෂන් එකක් ගදී A B C D කියලා ස්ටෙප්ස්. ඒගොල්ලෝ ස්ටෙප්ස් අනුගමනය කරලා තමයි තීරණ ගන්න ඕනේ. බණ්ඩගඟට පැනනා වගේ එකපාරට ඩිසිෂන් ඒගොල්ලන්ට ගන්න බෑ. එහෙම ගත්තොත් අපිට චැලෙන්ජ් කරන්න බෑ. මොකද ඔයාලා අන්න ප්‍රොසිඩියරල් එක්ස්පෙක්ටේෂන් කඩ කළා. මේ කියන ඔයාලා process එක අනුගමනය කළේ නෑනේ. අපි බලාපොරොත්තු වුණා ඔයාලා මේ decision එක ගන්න කලින් ඔයාලා අපෙන් අහයි. මේ දේවල් අනුගමනය කරේ. ඔයාලා එහෙම කළේ නෑ. එතකොට අපිට පුළුවන් මොකද එයාලගේ actions judicial action එකකින් දරුවෝ challenge කරන්න. එතකොට substantive legitimate expectation. හිතන්න ඔය politicians ලා සහ විශේෂයෙන් අපි කියන public sector එකේ අය ඇවිල්ලා දරුවෝ යම් statement කරනවා. අපි අර එහෙම කරන්නම් මෙහෙම කරන්නම් කියලා යම් දේවල් කරනවා. එහෙම කියනවනේ. එතකොට ඒක මත රිලයි වෙනවා මිනිස්සු අනේ අන්න අපේ සර් මෙහෙම කිව්වා එහෙම කියලා. අනේ අපේ මේ කියන රජයේ සේවකයා මෙහෙම කිව්වා. එතකොට මිනිස්සු දරුවෝ ඒව විශ්වාස කරන යාලගේ public statements. ඒ මත විශ්වාසය තබලා මෙන්න બોලේ අර බෝධිලිම කියලා සතෙක් ඉන්නේ පාටම වරු කරන අර මේ පරිසරයේ වෙන සබහදහමේ වෙනාවත් එක්ක එයා ගහක ඉද්දි කොළ පාට වෙන සතෙක් ඉන්නේ බෝධිලිම කියලා. ඔයාලා අහලා ඉන්නේ කටුස්ස වගේ කෙනෙක්. ඒතර එයාලා වගේ මේ කියන public officers ලා කියන වචන වෙනස් කරනවා. ඒතර අරයා කියපු වචන දොහොත් මුදුනින් පිළිගත් accept කරපු public audience එක ගානේ අම්මේ අමාරුවේ වැටෙනවා. එතකොට ඒ වගේ දෙයක්කදී එතකොට අපිට ඇති වෙන්නේ මොකද? අනේ එයාලා අපිට බලාපොරොත්තු දුන්නානේ. එයාලා අපිට මොකද්ද දුන්නේ? එයාලා දුන්න දරුවෝ අපිට hope එකක්. ඒ සාමාන්‍යයෙන් අපේ
අපි සාමාන්‍යයෙන් අපි කියන සාමාන්‍ය අපි ජීවිතය ගත කරද්දී ඔයාට ජීවිතේට බලාපොරොත්තු දෙන්න පුළුවන් අය ඉන්නව නේද? ඔයාගේ සමහරට බෝයිෆ්‍රෙන්ඩ්, ගර්ල්ෆ්‍රෙන්ඩ්, හස්බන්ඩ්, වයිෆ්, අම්මා, තාත්තා ඔයාගේ ජීවිතේට ක්ලෝස් අය ඔයාට යම් යම් දේවල් ඔයාට බලාපොරොත්තු දෙනවා. දැන් අපි ඉගෙන ගන්න තියෙනවා ඔයාලා සමහරට අහලා ඇති breach of marriage promise. ඒ කියන්නේ තමන්ගේ කොල්ලා හරි කෙල්ලා හරි බඳින්නම් කියලා ප්‍රොමිස් වෙනවා. මොකද්ද වෙන්නේ? හැබැයි යාලේ කිව්ව විදිහට පොරොන්දු ඉටු කරන්නේ අපි ගිහිල්ලා ලීගල් ඇක්ෂන් එකක් ගන්නවා breach of marriage promise. ඒ ඇවිල්ලා අපේ personal contest එකේ. හැබැයි අපි මේ කතාව කරන්නේ public law වල administrative law කියන public sector එකේ අපිට එහෙම බලාපොරොත්තු දෙන්න පුළුවන් අර කෙල්ල කොල්ල දෙනවා වගේ. හැබැයි ඒ දෙන්නේ officialsලා general public ලට දෙන්නේ බලයේ තියෙන authoritative persons ලා. එතකොට අපිට යන්න බෑ breach of marriage promise. එතකොට අපි යනවා අපේ administrative law වල අපිට පුළුවන් එයා දීපු එයා දීපු ඒ දරුවා අපිට දීපු හෝප් එක එහෙම තේ බලාපොරොත්තුවේ අපිට ඇති වුණා මොකද්ද? අනේ එයා මත මං විශ්වාස කරා. අපි එක්ස්පෙක්ට් කරා එයා කිව්ව විදියට වැඩේ කරා, ඒ දේවල් කරා. හැබැයි එයා කිව්ව එක වෙනස් කරා. අන්න එතකොට legitimate expectation එකට challenge කරනවා. සර් ඔයා මෙහෙම කිව්වා නේද? ඒ වැඩේ අපිට කරලා දෙන්න කියලා. හරිද ඔය දේ? මට එක ස්ටුඩන්ට් කෙනෙක්ගේ පිරිමි ළමෙක්ගේ උදාහරණයක් මං කියලා ඉවර කරන්න. දැන් එක ඔය ගැන කතා කරද්දි එක ස්ටුඩන්ට් කෙනෙක් මම කිව්වා ඒ ස්ටුඩන්ට් මාර ආසයිලු අර ලොකු පිරිමි ළමයි ආසයිනේ තමයි ගෑනු ළමයිනුත් ඇස දැන් ට්‍රේල් ලොකු බයික් තියෙන්නේ CC 1500 වගේ CC 1500 වගේ කැපැසිටි එකක් තියෙන ලොකු බයික් තියෙන අර ශබ්ද දාලා යන ටික ගෑනු ළමෙක්වත් එහෙම උඩ නිකන් තියාගෙන යන බල ලොකු බයික් ජාතියක් තියෙන CC වැඩි වෙන්න CC ප්‍රමාණය දරුවෝ මේ ඒක අර සෑහෙන අවවාලා කැමති අර බයික් ජාති තියෙනන්නේ ඒ වගේ බයික් ගෙන්නනවා කියලා ගවර්න්මන්ට් එකකින් පොරොන්දු වෙලා තිබෙනවා. මට මතකද මගේ ගවර්න්මන්ට් එක කොයි කාලෙද කියලා. මට හරියට මතක නෑ කොයි ගවර්න්මන්ට් එකද කියලා පොරොන්දු වෙනවා. ඒතකොට ඒකත් එක්ක කට්ටිය LC ඕපන් කරලා ඒවට කැමැත්තෙන් ඉන්න අය සල්ලි බැඳලා ගෙන්නන්න ලෑස්ති වෙනවා. ඒ ඕපන් කරනවා කියලා කිව්වනේ. ඊට පස්සේ මේගොල්ලෝ ඒක වෙනස් කරනවා. එතකොට මොකද වෙන්නේ? legitimate expectation පොරොන්දු දුන්නා. දැන් ඒක අකුල ගත්තා. අන්න ඒ වෙලාවට ගන්න පුළුවන් ground එකක් තමයි එයාලගේ ඒ decision challenge කරන්න ඔය කියන legitimate expectation. ඉතින් ඔන්න ඔය කියන set එක තමයි administrative law වල ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට දරුවෝ ඔය කියන areas ටික admin subject එකයි contract law subject එකයි මම ඔයාලට කතා කරන ඔය කියපු areas වලට cover වෙන්න ඔයාලට මම notes ටික දෙනවා හදලා ඒකත් එක්ක තමයි අපි සම්පූර්ණයෙන්ම කතා කරගෙන යන්නේ. ඒතර ඔයාලට මේකේ recommended reading පොත් විදියට දීලා තියෙනවා විශේෂයෙන්ම ඔයාලා Wade and Forsyth ඒ සාමාන්‍යයෙන් LLB එකදී අපි refer කරන පොත. ඒ වගේම ওই දිසානායක vs කලීල් කියලා මේ කේසස් ඔක්කොම මම ඉන්ක්ලූඩ් කරලා දෙන්නේ දරුවාලගේ නෝට්ස් දෙද්දි. ඒ වගේම මේ කියන තිලක රත්නලාගේ ආර්යමාලා කේස් එක මේ ආර්ය රත්න ওই කේසස් කොලෙජ් එක අපි ඉගෙන ගන්න. ඒ නිසා ඔයාලගේ නෝට්ස් වල මම ඒව ඔක්කොම දාලා දෙන්නේ. ඒ නිසා ඔයාලට අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. අවශ්‍ය මැටීරියල්ස් වෙන්ස්බරි කේස් එක, කියා මෝටර්ස් කේස් එක ඒවා මම ඔයාලගේ නෝට්ස් වල ඉන්ක්ලූඩ් කරලා දෙන්නේ. ඒතර ඔයාලට අමුතුවෙන් පොත් කියවන්න අවශ්‍ය නැහැ. Wade and Forsyth තියෙනවා නම් බලන්න. මට නිකන් මතකයි මම ළඟ Wade and Forsyth මම බලන්න නිකන් soft copy එකක් තිබ්බත් වගේ මම බලන්න මේකද කියලා. මේ එඩිෂන් එකමද කියලා. ඉතින් මේ තමයි දරුවෝ general introduction එක මම කරන subjects දෙක සම්බන්ධයෙන්. එතකොට දැන් මම හිතනවා යම්කිසි idea එකක් ඇති මේ කියපු දේවල්. ඉතින් දරුවෝ අපි දෙන්න maximum අපිට පුළුවන් විදිහට අපි දෙන්න experience එකයි ඒ තියෙන දේවල් subject knowledge එක. මොකද college එකේ මම කොහොමත් internal years තුනේම මිෂිෆානිත් එක්ක class කරනවා. ඉතින් ඒ නිසා ඒ කියන අවබෝධයත් එක්ක අපිට කරන්න පුළුවන් උපරිමයෙන් අපි දෙන්න කරනවා. මොකද කොලෙජ් එකේ වෙන වෙනස්කම් දාරවද මේකද ඔක්කොම ගැන අපිට අයිඩියා එකක් තියෙනවා මේ සබ්ජෙක්ට්ස් ගැන හැමදේම. ඒ නිසා අපිට පුළුවන් මැක්සිමම් කරලා දෙන මේ දේවල්. ඉතින් මිස් ශිෆානි දැන් ඔයාලට ලස්සනට එක්ස්ප්ලেইন කරලා දෙයි මේ කියන carriages of goods කියන මේ අලුත් ඒ commercial law subject එකේ තිබුණු එකක් ඔන්න දැන් වෙනස් වෙලා තියෙනවා. ඒක මිස් ශිෆානි මට හරි ලස්සනට එක්ස්ප්ලেইন කරලා දෙයි ඒ කියන දේ. මිස් ශිෆානි. Yes, thank you, Miss Malmi. Such an informative session. මටත් මේ first year, second year exam එක කරපු ඒවා මතක් වුණා. First year එකේ contract law and second year administrative law ඒ දෙකම ගොඩාක් සරලව මට හිතන විදිහට මේ syllabus එක මේ introductory session එකකින් ළමයිට ලියන්න පුළුවන් note එකක් තිබුණොත් ආයෙ පාරක් බලාගෙන එච්චර ලස්සනට explain කරා ඒ ටික. Thank you, Shippa. But now here earlier this commercial law part, the final year part has been given as a commercial law paper, but now they have changed the subject. මේ subject එක පොඩ්ඩක් වෙනස් කරලා තිනවා international trade law කියලා.
මේක පොඩ්ඩක් පොඩි චේන්ජ් එකක් වුණාට මේකේ අර සබ්ජෙක්ට් නේම් එක තමයි ගොඩක් දුරට චේන්ජ් වෙලා තියෙන්නේ. නමුත් ගොඩාක් වෙලාවට මේ සබ්ජෙක්ට් එකේ තියෙන කන්ටෙන්ට් එක සේම්. right? මෙතන ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් ලෝ කියලා දාන්න හේතුව වෙලා ඇත්තේ මේ පාර ෆයිනල් ඉයර් කමර්ෂල් ලෝ පේපර් එක කමර්ෂල් ලෝ සිලබස් එක එහෙම මේගොල්ලෝ වෙනස් කරා. ඒ කියන්නේ ගොඩාක් දේවල් අයින් කරලා ගොඩාක් ඒරියාස් ඇඩ් කරලා බැංකින් ලෝ ඇඩ් කරලා ඒ විදිහට ලොකු චේන්ජ් එකක් කරා කමර්ෂල් ලෝ පේපර් එකේ කමර්ෂල් ලෝ 2 කියන සබ්ජෙක්ට් එකේ. So maybe මට හිතෙනවා ඒ නිසා වෙන්නේ නැති මේගොල්ලෝ මේ ඒරියාස් තුනට ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් ලෝ කියලා මේ ටිකට මේ සබ්ජෙක්ට් එක නම් කරලා ඇත්තේ මොකද මෙතනදී අපි කතා කරන්නේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ්ස් විතරයි. right? ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් එකක් කියලා කියන්නේ අපි හිතමු බාණ්ඩ මිලදී ගන්නවා. right? මෙතන මොකක් හරි ව්‍යාපාරයක් සිද්ධ වෙනවා. බාණ්ඩ විකිණීමක් සහ මිලදී ගැනීමක් සිද්ධ වෙනවා. right? And another thing මම පොඩ්ඩක් මේක සෙෂන් එක පටන් ගන්න කලින් මම තව දෙයක් මතක් කරන්න කැමතියි. මම සහ මිස් මල්මි අපි we thought of doing the classes in both Sinhala and English because it's easy for you all to understand, because a lot of children a lot of students like raised a concern that they get a note but they can't understand. ගොඩක් කට්ටියට language issues තියෙනවා. සිංහලෙන් ගොඩක් වෙලාවට ඉංග්‍රීසි වලින් කියලා දුන්නාම භාගයට භාගයක් තේරෙන්නේ නැහැ. So ඒ නිසා තමයි අපි තීරණය කරේ since you get the note in English, ඔයගලන්ට ඉංග්‍රීසි වලින් note එක හම්බ වෙන නිසා we thought of combining Sinhala and English and when we are teaching, so that's easy for you all to understand. එකේ මොකක් හරි සරලව ඔයගලන්ට මේ දේවල් ගොඩක් complicated කරගන්න නැතුව ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් නිසා. Right? So that is the reason we are using both the languages. So එතනදී මොකක් හරි ඔයගලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගලන්ට සමහර දේවල් තේරෙන්නේ නැත්නම් ඔයගලන්ට ඕනම වෙලාවක ඕනම භාෂාවකින් ඔයගලන්ට අහන්න පුළුවන්. එතන කිසිම අපේ බැරියර් එකක් නැහැ. Right? So here ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් ලෝ එකක් කියලා කියන්නේ ට්‍රේඩින් කියලා කියන්නේ ගොඩක් වෙලාවට බාණ්ඩ විකිණීමක් සහ මිලදී ගැනීමක් සිද්ධ වෙන අවස්ථාවක්. එතකොට මේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් ලෝ කියලා කියන්නේ ගොඩක් වෙලාවට මේ බාණ්ඩ විකිණීමේදී බයර් සහ සෙලර් රටවල් දෙකක ඉන්න පුළුවන් අවස්ථා ගොඩක් තියෙනවා. right? ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් කියලා කියන්නේ ඒකනේ. පිට රටක ඉන්න කෙනෙක් එක අපි ට්‍රේඩ් එකක් කරනවා. මොකක් හරි ව්‍යාපාරයක් කරන්න හදනවා. බාණ්ඩ විකිණීමක් කරන්න හදනවා. So හිතමු මම ලංකාවේ ඉන්නවා. මිස් මල්මි කලින් හිටියා ස්වීඩන් වල. අපි හිතමු මිස් මල්මි ස්වීඩන් වල ඉන්නවා. මට මොකක් හරි බාණ්ඩයක් මට විකුණ ගන්න ඕනේ මිස් මල්මිට. right? එතකොට මේ වගේ අවස්ථාවන් වලදී මේ බාණ්ඩ විකිණීමට අදාළ ගනුදෙනු කොහොමද සිද්ධ වෙන්නේ? sales of goods ordinance. right? මේ බාණ්ඩ විකිණීම සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන අපි මුලින්ම basically අපි ඉගෙන ගන්නවා මේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් ලෝ එකේදී. ඒ කියන්නේ කොහොමද මේ විකිණීමක් සිද්ධ වෙන්නේ. So ඒකදී තමයි ඒගොල්ලෝ මුලින්ම මෙන්ෂන් කරලා තියෙන්නේ sales of goods ordinance එක උගල ඉගෙන ගන්න ඕනේ කියලා. So මේ sales of goods ordinance එක කියලා කියන්නේ බාණ්ඩ මගෙන්, ඒ කියන්නේ මම විකුණන්නේ මිස් මල්මිට. එතකොට මගෙන් මිස් මල්මිට කොහොමද මේ මගේ බාණ්ඩ යන්නේ? right? මම කොහොමද ඒක විකුණන්නේ? මම මොනවද මට තියෙන වගකීම් මොනවද? මිස් මල්මිට තියෙන වගකීම් මොනවද? මොන අවස්ථාවෙදද මේ බාණ්ඩ දැන් එක රටකින් ඉඳන් තවත් රටකට මේ බාණ්ඩ මම යවන්න ඕනේ. එතකොට මොන අවස්ථාවෙදද මේ බාණ්ඩවල රිස්ක් එක හොමාරු වෙන්නේ? අයිතිය හොමාරු වෙන්නේ? මොන වෙලාවටද මේ බාණ්ඩ හම්බ වෙන්නේ? මොන වෙලාවටද මේ බාණ්ඩ වලට මට සල්ලි හම්බ වෙන්නේ? මේ හැම දෙයක්ම govern වෙන්නේ මේ sales of goods ordinance එකෙන්. right? බාණ්ඩ විකිණීමේ ආඥා පනත කියලා අපි කියනවා සිංහලෙන්. So මේකෙදී ගොඩක් ඉම්පෝර්ටන්ස් එකක් දීලා තිනවා passing of property. property එකක් කියලා කියන්නේ අපි මේ සෝගෝ එකේදී මේ සෝගෝ එක කියලා කියන්නේ අපි sales of goods ordinance එකට කියනවා සෝගෝ කියලා. right? සරලව. එතකොට මේ සෝගෝ එක 1800 ගණන් වල හදපු ordinance එකක්. ඒක දැන් වෙනකන් amend වෙලා නැහැ. ඒක නිසාම ගොඩක් වෙලාවට මේකේ තියෙන terms මේකේ explain කරලා තියෙන්නේ මොකද්ද? මොනවද මේකෙන් කියන්නේ කියන ඒවා අපිට තේරුම් ගන්න චුට්ටක් අමාරුයි. right? So that is why learning SOGO is important. මේක මෙතනදී ඉගෙන ගත්තොත් ඔයගලන්ට final year exam එක කරද්දි පවා මේක සරලව ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන්. right? එතකොට මේ SOGO එකේදී passing of property කියලා හඳුන්වලා තියෙන්නේ බාණ්ඩවල හිමිකාරීත්වය. ownership of the goods. right? property කියලා දැන් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී property එකක් කියලා කියන්නේ දේපලක්නේ. නමුත්
මේ සෝගුවකේදී ප්‍රොපර්ටි කියලා හඳුන්වන්නේ මේ භාණ්ඩවල හිමිකාරීත්වය. The ownership of the goods. එතකොට මගේ අතේ තියෙන භාණ්ඩ මිස් මල්මිට මොන අවස්ථාවේදීද හිමි වෙන්නේ? right? ඒ භාණ්ඩවල අයිතිය හිමි වෙන්නේ මොන අවස්ථාවේදීද? මේ දේවල් අපි කතා කරනවා in respect of SOGO. And then special trade terms in export trade. දැන් මම export කරනවා. right? මම තමයි යවන්නේ ස්වීඩන් වලට භාණ්ඩ. එතකොට මම export කරද්දී මොනවද තියෙන special terms? අපි සරලව කියනවා ඒවට Incoterms කියලා. Incoterms කියලා කියන්නේ when the property passes, when the risk passes, who bears the cost in freight, who bears the insurance. මේ දේවල්. ඒ කියන්නේ සරලව කියනවා නම් property එක කියලා කියන ownership එක. මොන අවස්ථාවේදීද ownership එක pass වෙන්නේ? මොන අවස්ථාවේදීද risk එක බාරගන්නේ මිස් මල්මි? මොන අවස්ථාවේදීද කවුද මේ මම මේ භාණ්ඩ යවන එකට මගේ ඩිලිවරි කොස්ට් එක කවුද බාරගන්නේ? මේ භාණ්ඩව ඉන්ෂුවර් කරනවා නම් රක්ෂණය කරනවා නම් මේ රක්ෂණය කවුද කරන්න ඕනේ? මේ දේවල් හැම එකක්ම තීරණය කරන්නේ මෙන්න මේ Incoterms වලින්. එතකොට Incoterms තියෙනවා FOB free on board කියලා කියනවා. ඒ කියන්නේ මම නැවට මේ භාණ්ඩ ටික පටවපු ගමන් මගේ වගකීම ඉවරයි. මම සෙලර් හැටියෙන් විකුණුම්කර හැටියට මේ පෝට් එකේ අදාළ හාබයකට ගිහිල්ලා අදාළ නැවට මේ භාණ්ඩ ටික පටවපු ගමන් මං වගකීමෙන් නිදහස් වෙනවා. ඊට පස්සේ මිස් මල්මි තමයි බාර ගන්න ඕනේ නැවේ යන ගමන් මොනවා හරි වුණත් ඒක මට අදාළ නැහැ. That is free on board. And then CIF. CIF කියලා කියන්නේ මේ භාණ්ඩ වල cost එක, කියන්නේ delivery cost එක, insurance එක, freight එක, මේ freight එක කියලා තමයි කියන්නේ delivery cost එකට තමයි අපි shipping law වලදී freight කියලා කියන්නේ. එතකොට මේ දේවල් කවුද බාරගන්නේ? right? ඒ හැම එකක්ම seller බාර ගන්නවා. මම බාර ගන්නවා. මිස් මල්මි මේ භාණ්ඩ ටික හම්බුනාට පස්සේ ආයෙ ටික අදාළ පෝට් එකකින් ගන්න එක තමයි මිස් මල්මිගේ වගකීම වෙන්නේ. එතකොට that we call CIF. And then C&F, cost and freight, මේ වගේ එක එක විදිහේ Incoterms තියෙනවා. අපි mostly focus කරන්නේ FOB and CIF විතරයි. right? අපි ඉස්සරහට classes වලදී මේවා තවත් සරලව ලේසියට මතක තියාගන්න පුළුවන් විදිහට කතාවක් විදිහට අපි ඉගෙන ගන්න. right? එතකොට මේ සෝගෝ එක යටතේ ඒගොල්ලෝ කියනවා performance of the contract. දැන් අපි හිතමු දැන් මම මේ බඩු ටික මිස් මල්මි මට ඊමේල් එකක් යවලා තියෙනවා. මේ බඩු ටික මගෙන් මෙන්න මේ මුදලට ගන්න යා එකඟ වෙනවයි කියලා. එතකොට මෙයා එකඟ වුණාට පස්සේ same අර අපි contract law වලදී මිස් මල්මි අපිට කියලා දුන්නා කොහොමද ගිවිසුමක් ඇති කරගත්තාම ගිවිසුමේදී ගිවිසුමක බලපෑම මිස් මල්මි අපිට කියලා දුන්නා. එතකොට ඒ වගේම තමයි මේකත් ඒ ගිවිසුමක්. දැන් අපි දෙන්න අතර ගිවිසුමක් ඇති වෙලා තියෙනවා even though it was just an email එකක් වුණත් අපි දෙන්න අතර ගිවිසුමක් ඇති වෙලා තියෙනවා. එතකොට මේ ගිවිසුම මත මගේ මේ බඩු ටික එයා රිජෙක්ට් කරොත් එයා ගන්න බෑ කියලා කිව්වොත් එතකොට ඒ වගේ අවස්ථාවන් වලදී අපිට මොනවද ගන්න පුළුවන් පියවර? එයා එක perform කරන්න ඕනේ. ගිවිසුමක් තිබ්බහම එයා එක ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ දේවලුත් අපි කතා කරනවා සෝගෝ යටතේ. And then මම මේක කිව්වා භාණ්ඩ විකිණීමක් ගැන තමයි අපි මෙතන කතා කරන්නේ. We are talking about sales of goods. So basically I'm selling something to Miss Malmi and that is in respect of something material. මොකක් හරි භාණ්ඩයක් සම්බන්ධයෙන් තමයි මේ ගිවිසුම ඇති වෙන්නේ. භාණ්ඩයක් හෝ භාණ්ඩ ලොකු quantity එකක් mostly. And then මේ භාණ්ඩ අරන් යනවා අපි මුහුදු මාර්ගයෙන්. right? ගොඩක් වෙලාවට අපි යාප්ලේන් එකක නගලා යවන්නේ නැහැ. මේ වගේ ලොකු quantity එකක භාණ්ඩ අපි ship එකක තමයි නගලා යවන්නේ. right? So අපි hub එකට ගෙනහිලා මේ භාණ්ඩ ටික නැවේ පටවනවා. right? So එතකොට මේ නැවේ පටවලා මේ නැවේ පටවපු වෙලාවෙ ඉඳන් මේ නැව ස්වීඩන් වලට යන්න ඕනේ. right? ඒ යනකම් ඒ අදාළ නීතිය ඒ යන මුහුදු වගේ මේ භාණ්ඩ ප්‍රවාහනය කිරීම හා සම්බන්ධ නීතියට තමයි අපි කියන්නේ carriage of goods. right? carriage of goods අපි කියනවා shipping law කියලා. simply මේ ship කරන නීතිය අපි ඉගෙන ගන්නවා ඊළඟට
so ඒක යටතේ අපි Hague Visby rules Hague Visby නීති අපි ඉගෙන ගන්නවා. ඒකට තියෙනවා ඒ කියන්නේ මේ මුහුදු මගින් ප්‍රවාහනය කරද්දී මේ මුහුදින් එන බාධකවලට අපි හිතමු ස්වභාවික ආපදාවක් ආවොත් ඒ වෙලාවට කවුද මේව බාරගන්නේ? සමහර කට්ටිය කියනවා දැන් උගලන්ට හිතෙන්න පුළුවන් ඕ එහෙම දෙයක් වුණොත් කවුද බාරගන්නේ? සෙලර්ද විකුණුම් කරුද ගැනුම් කරුද එහෙමත් නැත්නම් නැවේ අයිතිකාරයාද? නැවරන් එන කට්ටියද? so ඒවා ගැන අපි කතා කරනවා Hague Visby rules යටතේ. ඊළඟට features of bill of lading. මෙන්න මෙහෙම බාණ්ඩ ටික පැටවුවම අපිට හම්බ වෙන document එකක්. right? bill of lading කියලා අපි කියනවා ඒකට. එතකොට ඒකේ තියෙන features මොනවද අපි ඒකට එකතු කරන්නේ? right? අපි ඒකේ දාන්න ඕනේ මේ බාණ්ඩවල ස්වභාවය කොච්චර තියනවද මොනවද මේකේ තියෙන්නේ මේවා ඒ කියන්නේ ගිනි ගන්න ගිනි ඇවිලෙන සුළු බාණ්ඩද තියෙන්නේ dangerousද මේ බාණ්ඩ තවත් ඒවත් එක්ක දැන් අපි හිතමු උදාහරණයක් හැටියට අපි හිතමු ටින් කරපු මාළු තමයි අපි ෂිප් කරලා තියෙන්නේ. ටින් කරපු මාළු ෂිප් කරද්දී අපි bill of lading එකේ දාන්න නැහැ මේක ඉක්මනින් නරක වෙන්න පුළුවන් භාණ්ඩයක් කියලා. right? අපි ඒක bill of lading එකේ දාන්න නැතුව යවනවා. එතකොට මේ භාණ්ඩ ටික අරන් යන්න ෂිප් එකේ ඕනර් right? අපි කියනවා charterer කියලා. එතකොට එයා ඒ ටික අරන් යනවා. එයා දන්නෙත් නැහැ මේ ටිකේ තියෙන ටින් මාළු කියලා. එයා ඒව ටික නිකන් අරගෙන යනවා. right? දැන් මේ ටින් මාළු අරන් යද්දී ගොඩක් වෙලාවට වැඩි කාලයක් යනවා නම් මේ ප්‍රවාහනය සිද්ධ කරන්න. එතකොට ඒවා අපි ෆ්‍රීස් කරන්න ඕනේ. right? ඒ ships වල ගොඩක් ships වල ෆ්‍රීස් කරන options තියෙනවා. එතකොට මේවා ෆ්‍රීස් කරන්න නැතුව අරන් යද්දී මේ දැන් මිස් මාල්මිට මේ ටින් කරපු මාළු ටික හම්බ වෙද්දී ඒ ටික නරක් වෙලා. right? එතකොට ඒ වගේ අවස්ථාවන් වලදී කවුද action එකක් ගන්නෙ? දැන් මෙච්චර කාල මිස් මාල්මි බලන් හිටියා මේ ටික හම්බ වෙද්දී මේවා ටික ඔක්කොම නරක වෙලා. ඒකෙන් මිස් මාල්මිට කිසිම ප්‍රයෝජනයක් නැති වෙනවා. එතකොට මේ වගේ අවස්ථාවන් වලදී වගකීම කවුද ගන්නෙ? මේ හැම දෙයක්ම Hague Visby rules වල තියෙනවා. so ඒ නිසා තමයි ගොඩාක් important වෙන්නේ මේ bill of lading එකක features මේ අතුලත් කරන්න ඕන කරුණු හැම එකක්ම ඒ ආකාරයෙන් අතුලත් කරන එක. right? and then මම අර කලින් කියපු සෝගෝ එකේ performance of the contract උත් සෝගෝ එකේ තියෙනවා sections 59ක්. මේ 59න් තමයි අපි ඉගෙන ගන්න හැම section එකක්ම මෙතන important කියලා mention වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉගෙන ගන්න ඕන අපි ගොඩාක්ම වැදගත් කරුණු ටික model questions උත් කරලා අපි මේ විදිහට explain කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මමත් Miss Malvich. and then we will be talking about financing international sales contracts. හරි. දැන් මේ බාණ්ඩ විකිණීමේ ගිවිසුමක් ඇති වුණා සූගෝ එකේ යටතේ. මම කලින් කතා කරපු topic එක. And then I talked about carriage of goods by sea. Right? Shipping law ගැන කතා කරා how I'm going to deliver the goods to Miss Malvi. And then how am I going to pay her? Sorry, how she's going to pay me? දැන් මගෙන් බඩු ටික අරගත්තා මිස් මල්වි මොන අවස්ථාවේදීද මට මේ පේමන්ට් එක හම්බ වෙන්නේ මං කොහොමද ෂුවර් කරන්නේ මිස් මල්වි ස්වීඩන් වල ඉඳන් මට සල්ලි දෙයි කියලා right මොකද මේක ලොකු quantity එකක බාණ්ඩ මට මේවල value එක ගොඩක් වැඩි right so I need the money I need an assurance to my money right මට මේ සල්ලි අනිවාර්යයෙන්ම හම්බ වෙයි කියලා මට තියෙන්න ඕනේ assurance එකක් so ගොඩාක් වෙලාවට මේ වගේ ගනුදෙනු සිද්ධ වෙන්නේ බැංකුවක් හරහා. එතකොට මේ වෙන methods දෙකක් financing ගැන දාලා තියෙනවා. පළවෙනි method එක තමයි payment in international trade. So one is collection agreements and documentary credit. Collection agreements කියලා කියන්නේ එක්කෝ ඒ හම්බ අපි agreement එකක් දානවා මමත් මිස් මාල්මෙත් බැංකුවක් හරහා බැංකුවට ගිහිල්ලා කියනවා මෙහෙම collection agreement එකක් තියෙනවා මගේ මේ බැංකුවට මේ සල්ලි හම්බ වෙයි එයාට deliver වුණ ගමන් එහෙමත් නැත්නම් එයා ටික accept කරපු ගමන් සල්ලි හම්බ වෙයි ඒ ටික මට දෙන්න කියලා so that happens in collection agreements and there එතන තියෙන එකම වෙනස in collection agreements banks guarantee එකක් දෙන්නේ නැහැ right බැංක් එකක් guarantee කරන්නේ නැහැ මිස් මල්මි සල්ලි දුන්නොත් තමයි බැංකුව දෙන්නේ එහෙම නැතුව බැංකුව කලින් මට සල්ලි දෙන්නේ නැහැ right එයා සල්ලි දුන්නොත් බැංකුව මට දෙනවා so that happens in collection agreements but documentary credits is a letters of credit අපි සරලව කියනවා නම් අපි කියන එකට letter of credit එකක් කියලා ඒ කියන්නේ මුලින්ම
මිස් මල්මි ඒක ලස්සන ප්‍රෝසෙස් එකක් හරි සරලව අපිට ඉගෙන ගන්න පුළුවන් මම ගිය පාරේ කියන්නේ මේ පාර සිලබස් එකකින් ඒක අයින් කරා ෆයිනල් ඉයර් සිලබස් එකකින් but earlier when we were doing classes in 2025 maybe April so I taught about it right මේක හරි ස්ටෝරි එකක් විදිහට අපි කතා කරා ඩොකියුමන්ටරි ක්‍රෙඩිට් එකක් කොහොමද අපි ගන්නෙ මුලින්ම මිස් මල්මි යනවා ස්වීඩන් වල බැංක් එකට ගිහිල්ලා ලෙටර් එකක් අරගන්නවා මම මෙන්න මේ පුද්ගලයාගෙන් ලංකාවේ ඉන්නේ මෙයාගෙන් මම බාණ්ඩ ටිකක් මිලදී ගන්න යනවා so මට ලෙටර් එකක් දෙන්න මිස් ලෙටර් එකක් යවන්න කියනවා බැංකුවට මගේ බැංකුවට ලෙටර් එකක් යවන්න කියන කෙනෙක් ස්වීඩන් වල මිස් මල්බිගේ බැංකුවෙන් මගේ බැංකුවට ලෙටර් එකක් යවනවා මිස් මල්මි අනිවාර්යයෙන්ම සල්ලි දෙයි. ඒ සල්ලි මේ බැංකුව හරහා මගේ බැංකුවට එනවයි කියලා ෂුවර් කරලා අනිවාර්යයෙන්ම මේ සල්ලි මට හම්බ වෙයි කියලා ෂුවර් කරලා මට ලෙටර් එකක් හම්බ වෙනවා. එතකොට මගේ බැංකුවෙන් මට දැනුවත් කරනවා හරි අපිට ලෙටර් එක හම්බ වෙලා තියෙන්නේ. මිස් මල්මි සල්ලි ටික දෙයි. ඒ නිසා ඔයා දැන් බාණ්ඩ ටික යවන්න කියලා. so ඒ බාණ්ඩ ටික ආයේ දැන් අර shipping law එක හරහා යවනවා මිස් මල්මිට ස්වීඩන් වලට. එතකොට මිස් මල්මි ස්වීඩන් වල පෝට් එකෙන් හාබර් එකෙන් මේ බාණ්ඩ ටික අරගත්ත ගමන් ආයේ ඩොකියුමන්ට්ස් ටික මට මේ බඩු ටික හම්බුණා හරියට තියෙනවා ඔක්කොම රයිට් මම මේ ඩොකියුමන්ට්ස් ටික bill of lading එක අර මම කලින් දුන්නනේ bill of lading එකක් අරගෙන බැංකුවට ගිහිල්ලා ඩොකියුමන්ට්ස් ටික සබ්මිට් කරනවා සල්ලිත් දෙනවා ඩොකියුමන්ට්ස් ටික දීපු ගමන් බැංකුවෙන් මට අපේ මගේ බැංකුවට සල්ලි ටික ට්‍රාන්ස්ෆර් කරනවා. එතකොට මිස් මල්ලින්ට එතනින් බඩු ටික හම්බ වෙනවා. ඒත් එක්කම මට මෙතන සල්ලි ටික හම්බ වෙනවා. So that happens in documentary credit. So the difference in collection agreements and documentary credit is that in documentary credit we get a credit assurance. ඒ කියන්නේ මට මේ සල්ලි ටික අනිවාර්යයෙන්ම බැංකුවෙන් මට දෙනවා. right මිස් මල්මි දුන්නත් නැතත් මිස් මල්මිගේ බැංකුව මගේ බැංකුවට සල්ලි යවන්න ඕනේ මම මෙතන ඩිලිවර් කරපු ගමන් එයා සල්ලි ටික යවන්න ඕනේ right so that is the very basic ඒ කියන්නේ හරීම සරලව පොඩි ඒ කියන්නේ maybe මේ සිලබස් එකේ හරීම ස්ලයිඩ් ඉන්ට්‍රොඩක්ෂන් එකක් තමයි මම දුන්නේ මොනවාම හරි ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් අපෙන් අහන්න පුළුවන් and then is there anything we missed miss malmi මොනවා හරි මිස් කරාද මං හිතන්නේ නැහැ අපි ඔක්කොම ඔගේ ගැන කතා කරා දරුවෝ ආයෙත් questions තියෙනවා නම් අහන්න මොන හරිම දෙයක් අහන්න දැනගන්න තැනක් තියෙනවද වලට මොනවාම හරි දෙයක් මිස් ශිෆානි හරි ලස්සනට එක්ස්ප්ලেইন කරා මම සාමාන්‍යයෙන් ගොඩක්ම කැමති සබ්ජෙක්ට් එකක් නෙවෙයි මිස් ශිෆානි කතා කරපු විෂය හැබැයි ඒක අහන් ඉන්න හරි අවශ්‍යයි කියපු දේවල් අර LLB වලදී ලෝකල් එජුකේ ෆයිනලි ඉගෙන ගත්තේ ආයෙ මතක් වුණා ඇත්තටම අර මගේ එච්චරම ඉන්ට්‍රස්ට් සබ්ජෙක්ට් එකක් නෙවෙයි පර්සනලි සබ්ජෙක්ට් එක හැබැයි ඒ මිස් ශිෆානි ගත්ත උදාහරණේ මම හිතනවා ඔයාලට සෑහෙන දරෝ ඒ කියන්නේ සබ්ජෙක්ට් එකේ මොකද්ද අපි කරන්න කියන එක ගැන හොඳ අවබෝධයක් ගන්න එක උදව්වක් වෙන්නේ නැති අනිවාර්යෙන්ම ප්‍රෙෂස් එනද කාට හරි අපි සෙෂන් එක වයින්ඩ් අප් කරන කලින් ඔය කාට හරි අපහැදිලි තැන මොන හරි තැන අපි ඉවර කරන්න කලින් ඉතින් දරුවෝ ඉතින් ඇත්තටම එකම දෙයක් වැදගත් දේ තමයි remember a good lawyer doesn't just memorize section a good lawyer thinks connects and applies මොකද examiner බලන්නේ හැමතිස්සෙම දරුවෝ අපි අර cram කරගෙන යන එකට වඩා examiner ඇත්තටම බලන්නේ අපි legal reasoning කියන එක ඉතින් ඒ නිසා හැමතිස්සෙම මතක තියාගන්න always write with structure confidence and authority ඒ කියන්නේ legal authorities එක හරියට ලියන reasoning අපි කියන්නේ තර්කානුකූල හැකියාව තමයි ඇත්තටම ඔගේ examiner බලන්නේ මොකද ඔයාලා group එකට මිස් ශිෆානි ඔක PDF මම share කරලා තියෙනවා ඔයාලා බැලුවොත් මේ PDF වල past papers අරගෙන especially බලන්න මම බැලුවා administrative law විෂය ඒ වගේම contract especially ගත්තොත් ඒවා ඔයාලට පේනවා ඔය ඉගෙනගත්ත පාඩම් combine කරලා ඒ කියන්නේ ඔයාලට මම මේ සරලව කියපු concept එක question එක ඇතුලේ කීපයක් තියෙනවා ඔය පාඩම් 3-4ක් එකතු කරලා අන්තිමට ඒව පොඩි problems ඒතර ඒව ඇතුලේ ඔයාලට argue කරන්න ඔයා legal reasonings ඒ කියන්නේ අර out of the question එකක් නැතුව ඒක ඇතුලේ ලියන්නේ කොහොමද අපි logically coherently හිතලා ලියන්නේ කියන එක දරුවෝ ඒක අපි practice කරන්න ඕනේ. ඉතින් මෙච්චර law LLB degree එකක් කරගත්ත ඔයාලට මේක කරන්න පුළුවන්. ඒ නිසා විභාගේ difficult කියලා හිතන්න එපා. If your foundation is so strong, nothing is difficult. ඒ නිසා daily කරපු දේවල් revise කරන්න at least one අපි කියන්නේ 1 hour serious study is better than
the 5 hours distracted study එනිසා පැය ගාන නෙමෙයි මෙතන ගත්තෙන්තර ඔය වැඩ කරපු ප්‍රමාණි තුල තියෙන quality එක ඉතින් ඒ නිසා දැන් මම වැඩ පටන් ගන්න. ඉතින් මම හිතනවා ඔයාලට මේක වැදගත් වෙයි. අද අපි කරපු දේවල් අපි කතා කරපු දේවල් ඉස්සරහටත් ඔයාලගේ එක්සෑම් එක සාර්ථක කරගන්න. සහර මිෂිෆානි කිව්වා වගේ ඇත්තටම මේ විශේෂයෙන්ම මිෂිෆානි කිව්වා වගේ අර මේ එක්සෑම් එකේ දැන් මේක පාස් වුණාගෙන් පස්සේ තියෙන එක හાર્ඩ් තමයි. හැබැයි ඒක හැමතිස්සෙම අපිට හිතන්න වෙන්නේ අපි දන්න ජීවිතේ උනත් අර ශක්තිමත් නැවියන්ට තමයි කුණාටු වලට හැමතිස්සෙම මුණ දෙන්නේ. ඒ නිසා අපි ශක්තිමත් ලෝ ස්ටුඩන්ට්ස් කියලා හිතාගෙන අපි කොහොම හරි මේ දේ ටික දරුවෝ කරමු. මේ ශිෆානි අපේ චතුරංග ගහලා තියෙනවා ඇඩ්මින් ලෝ ඇන්ඩ් කොන්ට්‍රැක්ට් ලෝ වල පාස් පේපර්ස් ගන්න පුළුවන්ද මිස් කියලා. හැබැයි මේ ශිෆානි අපිට මිස් අපි දැම්ම නේද ඒක ගෲප් එකට දැනට ඔක්කොම ටික යවුවා. මොකද අපිට මේ ගැන ගොඩාක් අවුරුදු ගානක පාස් පේපර්ස් නෑ මේ කියන ඔයාලගේ සබ්ජෙක්ට් එක ගැන. මොකද බොහොම ළඟදී මේක තිබුණ නිසා. yes මේ මං හිතන්නේ පහුගිය අවුරුද්දේ තමයි ඒක තිබුණේ ෆස්ට් පේපර් එක ඒ ටික තමයි මෙතන තියෙන්නේ and ඊට කලින් අපිට දාලා තිබුණේ මොඩල් පේපර්ස් ටිකක් ඒ ටිකත් සමහර වෙලාවට අපි ගාව ඇති but පාස් පේපර් එකකට තියෙන්නේ the only one that we sent on the group මං හිතන්නේ අපි ෂෙයා කරේ 2025 ගිය අවුරුදු පේපර්ස් ටික නේද අපි මිෂිෆයි මම මතක විදියට මං හිතන්නේ නේ අපි ෂෙයා කරේ බලන්න 2025 ඔව් 2025 දරුවෝ ඒ කියන්නේ එක ඉයර් එකකට මිෂිෆානි කිව්වා වගේ ඔයාලා තියෙන එක පේපර් එකයි. ඒක අපි ෂෙයා කරලා තියෙන ගෲප් එකට. ඔයාලා ගෲප් එකේ ඉන්නව නේද? ගෲප් එකට දාලා තියෙන්නේ. තව ඒ වගේ questions මොන හරි අහන්න දැනගන්න දෙයක් දරුවෝ. ඉතින් free session එකෙන් මම හිතනවා ඔයාලට idea එකක් එන්නේ නැති කියලා. අපි මේ නෑ මෙහෙමයි දරුවෝ. චතුරංග අපි දැන් model papers කිසිම දෙයක් මේ arrange කරලා නෑ. අපි classes පටන් ගද්දි තමයි model papers හදන්නේ. මොකද අද අපේ first introductory session එකයි මේ තියෙන්නේ. දැන් class කරගෙන යද්දි ඉස්සරහට වට model papers කරනවා. ඔයාලගේ මේ ගිය අවුරුද්දේ papers ටික අපි එවලා තියෙනවා group එකට. දැන් ඉස්සරහට මේ ශිෆානි මමයි decide කරලා අපේ ක්ලාසස් පටන් ගද්දි දැන් ඉක්මනින්ම පටන් ගන්නවා ස්පෙෂල් ඉන්ටරෙස්ට් මිෂිෆානි උනත් ඒතකොට ඒ පටන් ගන්න ඩීටේල්ස් එක්ක ඔයාලට තවත් ෆ්‍රී සෙෂන් එකක් ඒ සබ්ජෙක්ට් එක ගැන ඔබවීව එකක් දෙන්න අපි අනිවාර්යයෙන්ම කරලා ක්ලාසස් පටන් ගන්නවා මිස් අපි ගෲප් එකට දාලා තියෙන්නේ මොඩල් පේපර්ස් ටික. ඒ කියන්නේ මේ පාර දාලා තිබුණු මොඩල් පේපර්ස් ටික තමයි අපි දාලා තියෙන්නේ. පාස් පේපර්ස් නෙමෙයි. සෝ මං හිතන්නේ චතුරංග කියන්නේ පාස් පේපර්ස් ටික තමයි අහන්නේ මොඩල් පේපර්ස් අර අපේ මොඩල් පේපර්ස් නෙමෙයි අර අපි දාලා තියෙන මොඩල් පේපර්ස් නිසා පාස් පේපර්ස් ටික. සෝ අපි ඒ ටික ටිකක් හොයලා බලන්නම් තවත් අපිට හොයාගන්න පුළුවන් වුණොත් අපි ඒකත් ගෲප් එකට දාන්නම් චතුරංග. Hi, thank you මිෂිෆානි. දරුවෝ අපිට හම්බෙන හැම මැටීරියල් එකම ඔයාලට ජෙනරලි වැදගත් වෙන දේවල් ටික මේ ඔයාලගේ ඔය ස්පෙෂල් ඉන්ටරෙස්ට් ගෲප් එකට අපි ෂෙයා කරන්න. සෝ ඔයාලට මේ කියන්නේ මොන හරි දෙයක් මේ සබ්ජෙක්ට් එක හරි මොන හරි දෙයක් සම්බන්ධයෙන් තිබුණොත් මේ ස්පෙෂල් එන්ට්‍රන්ස් සබ්ජෙක්ට් එක ගැන අනිවාර්යෙන්ම අහන්න. මොන හරිම දෙයක් තිබුණොත් ඉතින් සහ ඔයාලගේ ෆ්‍රී සෙෂන්ස් කරනවා. ඔය ගෲප් එක තමයි අපි ස්පෙෂල් එන්ට්‍රන්ස් වලට ඉස්සරහට පාවිච්චි කරන්නේ. ඒ වගේ යාළුවෝ ඉන්නවා නම් කාට හරි ওই ගෲප් එකේ ලින්ක් එක ඕන අපි ෂෙයා කරන්න. ඒකත් ඔයාලට දෙන්න පුළුවන්. අද සෙෂන් එකේ මේ අපි අද කතා කරපු ඉන්ට්‍රොඩක්ටරි සෙෂන් එකේ ෆ්‍රී ක්ලාස් රෙකෝඩින් එකත් මම තව ටිකකින් ඔයාලගේ ගෲප් එකට එවන්න. මොන හරි ඉවර කරන්න කලින් අහන්න දෙයක් තියෙනවද? හරි මිෂිෆානි මං හිතන්නේ අපි අද ඉවර කරමු නේ. questions නැහැ වගේ. ඔව් මොනම් හරි ප්‍රශ්න තියෙනවා නම් අපේ මල්මි මිස්ගේ නම්බර් එක තියෙනවා. ඒකට මෙසේජ් එකක් දාලා ඔයගලන්ට අහන්න පුළුවන් ඕනම දෙයක්. එහෙනම් අපි වයින්ඩ් අප් කරමු නේද? ඕකේ. එහෙනම් දරුවෝ ඔයාලා හැමදෙනාටම ගොඩක් ස්තුතියි සෙෂන් එකට සහභාගී වුණාට. මම හිතනවා මේක ඔයාලට ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. අපි එහෙනම් හම්බෙමු ඉස්සරහට ක්ලාසස් වලදී. ඔයාලා හැමෝටම එහෙනම් good night.